එන හඬ ඇසෙන්නේ කස හඬින්මයි. ඒක කතරගමට වුණත්, ඒක ශ්‍රී දළදා මාලිකාවට වුණත්, ඒක ගැටබරුව දේවාලයට වුණත්, ගමේ පන්සලට වුණත් මේ ඕන තැනකට කස හඬ තමයි පෙරහැරේ මුලින්ම එන්නේ. ඉතින් මේ අපි දකින්නේ කස හඬ. මේ වගේ සුන්දර දසුන් මේ ගෙදර ඉඳලා ඔබ මේ රෝහණ මහත්මයා මාත් එක්ක මේ පෙරහැර ආරම්භ කරන්නට කලින් මොහොතකදී කිව්වා මේ ITV නිෂ්පාදක කණ්ඩායම පිළිබඳව වාඩි වෙලා බලන අයටත් පෙරහැර විශාල ප්‍රමාණයක පෙනෙද්දී මේ අපි තේරෙන භාෂාවෙන් කිව්වොත් ක්ලෝස් අප් එකක් අර ඉන්න අයගේ මුහුණු වල තියෙන හැඟීම් එක්කම ITV නිෂ්පාදක කණ්ඩායම සජීවීව ගෙනෙනවා. මේ සඳහා අපිත් එක්ක බොහෝ අය අත්වැල් බැඳ ගන්නවා, දායකත්වය ලබා දෙනවා. මතක් කරන්නම ඕනි පවර් හෑන්ඩ්ස් හෝල්ඩින් ආයතනය, ඒ වගේම නැවුම් හැඟුම් වලින් පිරුණු ස්වදේශී කොහොඹ ආයතනය, නැවුම් හැඟුම් වලින් පිරුණු ටිආරා කේක් ආයතනය වගේම ගුණ සුවඳ පැතිරෙන ස්වදේශී කොහොඹ ආයතනය, ඒ වගේම මිනිස්සත් කමේ සුවඳ බැති පූජා ආයතනය අපිත් සමග අත්වැල් බැඳ ගන්නවා මේ මහගුපින් කමට. ඒ වගේම ලංකාවම එක් කරන ලංකාසෝයි, ඒ වගේම අසම සමපෝෂ මේ සියලු බැතිබර දායකත්වයත් එක්ක තමයි පෙරහැර මංගල්‍යය සජීවීකරණයේ යෙදෙන්නට අපට අවස්ථාව ලැබෙන්නේ. ඒ වගේම රෝහණ මහත්මයා මේ පෙරහැර මංගල්‍යයක් මේ වගේ කරනවා කියලා කියන්නෙම ලෙහෙසි පහසු කාර්යයක් නෙමෙයි. හොඳ නායකත්වයක්, හොඳ අනුශාසනාවක්, හොඳ අනුදැනුමක් තියෙන්නම ඕනි මේ පෙරහැර මංගල්‍යයේ සුන්දර වන්න, ලස්සන වන්න. ඉතින් මේ රාජකාරිය, මේ පෙරහැර මංගල්‍යයේ මූලිකත්වයේගෙන කටයුතු කරන කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබවක ධම්මින්ද ස්වාමින් වහන්සේ, ඒ වගේම රුහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ශ්‍රී අභිනවාරාමාධිපති හපුගම සරණතිස්ස නායක ස්වාමින් වහන්සේට අපි මේ මොහොතේ හදපිරි පුණ්‍යානුමෝදනා, භක්තියෙන් පුණ්‍යානුමෝදනා පුද කරන්න ඕනි. මේ වගේ පෙරහැර මංගල්‍යයක් මූලිකත්වයේ ගෙන කටයුතු කරන්න මේක ලේසි පහසු කාර්යයක් නෙවෙයි. ඒ වගේම තවත් විශේෂයෙන්ම මතක් කරන්නටම ඕනි රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දිශාන් ගුණසේකර මැතිතුන් මේ පෙරහැර මංගල්‍ය වෙනුවෙන් මූලිකත්වයේ නායකත්වයේ ගෙන ලෙහෙසි පහසු කාර්යයක් නෙවෙයි. දැන් මේ අපි කතා කරන්න දැන් පෙරහැර මංගල්‍යයේ කතා බහ කර ඉද්දී ඔන්න කස වලින් පස්සේ අපි දකිනවා ගිනි බෝල කණ්ඩායම. මේ අපි දකින මේ ගිනි පන්දම් 7 රැගෙන යන මේ චාරිත්‍රයක්ද එහෙම නැත්නම් මේ මොකක්ද මේක ගැන බොහෝ දෙනා කතා බහට ලක් වුණා. ඒ වගේම විවිධ මත තියෙනවා. දැන් එක මතකකින් කියවෙන්නේ මේ රුහුණු කතරගම මහ පෙරහැර මංගල්‍යයට වැඩිහිටි කන්ද නැත්නම් මැදුම් හෙළයත් එක්ක මේ කඳු පන්තියක් තියෙනවා. වැඩිහිටි කඳු පන්තිය කඳු 7කින් සමන්විතයි. ආදි කාලේ මේ කඳු 7 මුදුනේම දේවාල 7ක් තිබුණා. මේ දේවාල 7න් පෙරහැර 7ක් ඇවිල්ලා ඊට පස්සේ මහ දේවාලයේදී එක පෙරහැරක් ලෙස මේ පෙරහැර පැවැත්ුණා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. පෙරහැර මෙන්න මෙය සංකේතවත් කරන්න මේ ආකාරයට මේ ගිනි බෝල කරුවන් ඉදිරියේ ගමන් කරන පුද්ගලයා පන්දම් 7කින් සමන්විතව ගමන් කරනවා කියන එක අදහසක්. අනිත් පැත්තෙන් තමයි මේ සත්පත්තිනි 7 කට්ටුව කියලා. අත්පත්තිනි 7 කට්ටුවයි මේ නියෝජනය කරන්නේ. දැන් ඒක තවත් මතයක්. දැන් ඔය විදිහට මේ මත කීපයක් පිළිබඳව විග්‍රහ වෙනවා. නමුත් මේ හරියාකාරයෙන්ම පැහැදිලිව සඳහන් කරන්න අපිට හැකියාවක් නැහැ කොයි විදිහද කියලා. දැන් ඊළඟට සංජු මහත්මයා තව දෙයක් මම කියන්න ඕනේ. මට මතකයි මම පුංචි කාලේ මේ පෙරහැර බලන්න ගිහිල්ලා ඇවිල්ලා අපේ වැඩිහිටියෙක් කියනවා පෙරහැර එන්න ඉස්සර වෙලා. ඊට පස්සේ ගිනි බෝල ආවා. ඊට පස්සේ තමයි පෙරපෙන්නුවේ කියලා. අන්න බලන්න හෙන ගහන්න වගේ කසපත්තු. මොකද්ද මේ කිව්වේ? ඒ කියන්නේ කස සද්දේ එයාට ඇහුනේ අකුණු පුපුරන්න වගේ. ඊළඟට මේ අකුණු පුපුරද්දී එන විදුලි ආලෝකය. මේ හරි අපූර්වට බලන්න අපේ ජන සමාජය අපේ ජනවහරත් එක්ක
මේ පෙරහැර සංස්කෘතිය අපි දකින දේවල් කොයිතරම් එකට යාවෙලා ගැබ් වෙලා අපේ හිත තුළ පළපදියම් වෙලා තියෙනවද? මේ ගිනිබෝල කණ්ඩායම අහස පොළව මධ්‍යස්ථ තලයේ නියෝජනය වෙන්න මේ පොළවේ වැතිරමින් උඩ විසි කරමින් එහෙමත් නැත්නම් එකා පිට එකා නැගෙමින් තමයි මේ දස්කම් මිස්කම් පාන්නේ. අපි ඊළඟට දකිනවා සුවඳ කරත්තය. මේ සුවඳුන් රථය රුහුණු කතරගම මහා දේවාලයේ සුවඳුන් රථය සාමාන්‍යයෙන් මේක මේ සුවඳුන් රථයට පොල් කටු අඟුරු භාවිතා කරන්නේ. මේ පොල් කටු අඟුරු භාවිතා කරන්නේ මේ ගිනි දල්වන්නේ හවස 4ට විතර. හවස 4ට විතර පොල් කටු විශාල ප්‍රමාණයක් මේ රථය තුල තැම්පත් කරලා අඩුක් කරලා ඊට පස්සේ ගිනි තියනවා. ගිනි තියලා අඟුරු හදා ගන්නවා. දැන් ඒ අඟුරු ටික තමයි මතට සුවඳ කුඩු මේ සුවඳ හමන්න සලස්වනවා පෙරහැර ගමන් කරන මාර්ගය. මාර්ගය විතරක් නෙවෙයි. මේ අවට ප්‍රදේශයේම මේ සුවඳ දුමින් නැවෙනවා. දෙවියන් වහන්සේ වඩම්මවන මේ අවට පරිසරය සුවඳවත් වූ පරිසරයක් බවට පත් කරනවා. මේ සුවඳවත් භාවය නැහැපුඩු වලට දැනෙන සුවඳ විතරක් මදි. මේක දැන් අපි පෙරහැර නරඹන අපේ හිත තුළටත් මේ සුවඳ ගන්න ඕන. අපි සුවඳ හමන හිතකින් පෙරහැර බලන්න ඕන. දෙයි හාමුදුරන්ට නමස්කාර කරන්න ඕන. මෙතන ලොකු පණිවිඩයක් තියන්නේ. දැන් අපි දකින්නේ මේ පෙරහැර මංගල්‍යයේ සුවඳ දුම් රථයෙන් පස්සේ සබරගමු හේවිසි කණ්ඩායම. සබරගමු හේවිසි කණ්ඩායම මේ සබරගමු හේවිසි කණ්ඩායම රත්නපුරේ ඉඳලා එන්නේ. සබරගමු හේවිසි කණ්ඩායම රත්නපුරේ රවි නේත්‍රා කලායතනය තමයි. ඊට පස්සේ මේ ඉරහඳ ලාංඡනය සේසත් බලන්න මේ හිරු දෙවියෝ මේ පැත්තෙන් සඳ දෙවියෝ ඉරහඳ පවතින අතෙක් කතරගම දෙවියන් වෙනුවෙන් මේ පෙරහැර මංගල්‍යයත් මේ චාරිත්‍ර වාරිත්‍රත් ඉටු කළ යුතුයි කියා එදා දුටුගැමුණු රජතුමා නියෝග කළා. රාජකාරි පංගු 555ක් පත් කළා රාජකාරි කරන්නට. ඊට පස්සේ මේ අද අපේ පළාත් දජ මේ ඌව පළාතේ දජය මේ දජ රැගෙන යන කණ්ඩායමෙන් පස්සේ අපිට දකින්න දජ රැගෙන ගමන් කරන්නේ අපේ ගුවන් ආරක්ෂක බටපිරිස. ඊළඟට ජාතික කොඩි රැගත් බාලිකාවන් මේ කොම්බුව රැගෙන ඉදිරියෙන් ගමන් කරන්නේ බාලිකාව. ඉන්පස්සේ ජාතික දජ මේ ජාතික දජ රැගෙන ගමන් කරන්නේ කතරගම කිරිවෙහෙර ශ්‍රී පාසලේ බාලිකාවන්. අපේ කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ස්වාමින් වහන්සේ ඉතාමත්ම ගෞරවයෙන් කොබෝක ධම්මින්ද නායක හාමුදුරු අභිනවාරාම විහාරස්ථානයේ ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ ජාතික කොටි කණ්ඩායම තමයි අපි දැක්කේ. ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ කපුගම සරණතිස්ස නායක ස්වාමින් වහන්සේගේ දහම් පාසල, ශ්‍රී අභිනවාරාම දහම් විහාරස්ථානයේ ශ්‍රී ආයුපාල දහම් පාසලේ අපේ දැරියන්. ඊළඟට අපි දකින්නේ මේ කතරගම දේවාලයේ නිර්මාතෘ දුටුගැමුණු රජතුමන්ගේ පිළිරුව. මේ පිළිරුව සෑම දිනකම මේ පෙරහැර මංගල්‍යයේ මේ විදියට එතුමන්ට කළගුණ සැලකීමක් විදිහට මේ විදියට යනවා. මේ දෙපස තියෙන කොඩි මොනවද මේ කොඩි? මේ දුටුගැමුණු මහරජතුමාගේ දජය, මංගල දජය. නැත්නම් අනුරාධපුර යුගයේ නැත්නම් අනුරාධපුර සිට ශ්‍රී ලංකාව එක්සේසත් කරපු දුටුගැමුණු රජතුමා එතුමාගේ දජය හැටියට පාවිච්චි කරන්නේ මේ දජය. හැබැයි බලන්න මේකත් සිංහ දජයක්. මේ සිංහ දජයේ ඉහළින් ඉර හඳ ලාංඡනය සඳහන් වෙනවා. මේ ඔබ දන්නවද මේ කතාවක් තියෙනවා. මේ දුටුගැමුණු මහරජතුමාගේ ප්‍රතිමාව මේ විදිහට පෙරහැරේ වඩම්මවන්න ඕන කියලා යෝජනා කළා. මේ විදිහට වඩම්මවන්නේ අපේ කපුගම සරණතිස්ස නායක හාමුදුරුවෝ අභිනවාරාමේ. උන්වහන්සේ තමයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව මේ ලොකු ගවේෂණයක් කළා මේ දුටුගැමුණු මහරජතුමාගේ දජය හොයාගන්නේ. හොයාගෙන මෙවර තමයි මේ පෙරහැරේ මේ දජය රැගෙන යන්නේ. විශේෂත්වයක් තියෙනවා මෙවර පෙරහැරේ. අපි ඊළඟට දකිනවා බෞද්ධ කොඩි කණ්ඩායම, බෞද්ධ කොඩි රැගත් කණ්ඩායම ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ බෞද්ධ කොඩි රැගත් බුද්ධාලම්බන ප්‍රීතිය ඇතිවන විදිහට අර හදවතේ බෞද්ධ ආගම පිළිබඳව භක්තිය ඇතිවන විදිහට මේ බෞද්ධ කොඩිය නිර්මාණය වෙලා තියෙනවා. වගේම මේ බෞද්ධ කොඩිය දැක්කම හදවතට පොඩි නිසල ගතියක් දැනෙනවා. ඔව්. දැන් මේ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති අපේ නායක හාමුදුරුවෝ අවසරයි කොබෝක ධම්මින්ද ස්වාමින් වහන්සේගේ අනුශාසනා පරිදි පවත්වාගෙන යන ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ බාලකයන් පිරිස තමයි. අපි දැන් දකින්නේ මේ ශ්‍රී
අපි ඊළඟට දකින්නේ සාමී ඇතුළු පිරිස. ගිනි පාගන කණ්ඩායම නේද? මේ අයත් සෑම දිනකේම පෙරහැර මංගල්‍යයට එකතු වුණා. දිනේෂ් මොහොට්ටි සාමි ඇතුළු පිරිස තමයි මේ විදියට පෙරහැර මංගල්‍යයට මොවුන් තවත් දින කිහිපයකින් මේ හද සුරිඳුන් වෙනුවෙන් තවත් පූජාවක් කරන්නට තවත් ප්‍රාර්ථනාවක් කරන්නට මොවුන් සූදානමින් ඉන්නවා තවත් දින කිහිපයකින්. ශ්‍රී භද්‍රකාලී මහාදේවා පූජනීය ස්ථානය නියෝජනය කරමින් මේ මොහොට්ටි පරම්පරාව තමයි හැමදාම ගිනිපාගෙන කණ්ඩායමට මූලිකත්වය දෙන්නේ. මේ අද දවසේ දිනේෂ් මොහොට්ටි සාමි ඇතුළු ගිනිපාගෙන කණ්ඩායම තමයි මේ විදියට මේ පෙරහැරේ ගමන් කරන්නේ. ඊළඟට අපි දකිනවා තවත් තූර්ය වාදක කණ්ඩායමක් ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ තූර්ය වාදක කණ්ඩායම තමයි අද තවත් විදිහකට තරමක් රත්තරන් පැහැයටත් හුරු මෙරුන් පැහැයටත් හුරු ඇඳුමකින් සැරසිලා මේ පෙරහැර මංගල්‍යයට එකතු වෙනවා ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ශ්‍රී ආනන්ද රේවත දහම් පාසලේ බාලිකාවන් මේ ඇත්තටම කතරගම කිරිවෙහෙර රාජමහා විහාරස්ථානයේ ආනන්ද රේවත දහම් පාසලේ ඒ වගේම අභිනවාරාමේ මේ ආයුපාල සුගුණතිස්ස දහම් පාසලේ මේ දහම් දැනුම පමණ අධ්‍යාපනයට යොමු කරනවා නෙවෙයි. ඉන් බාහිර කටයුතු. දැන් එවැනි තෝරේ වාදන, ඒ වගේම රංගන ශිල්පය, ඒ වගේම සංගීතය, ඒ වගේම අධ්‍යාපන වෙනත් දහම් අධ්‍යාපනයට අමතරව යෙදෙන අධ්‍යාපනය හැමදේම මේ දරුවන්ට ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි. මේ ආයුපාල දහම් පාසලේ අපේ අනරිස නායකහඳුරු උදේ ආහාරය දවල් ආහාරය පවා දහම් පාසලේ සෑම දරුවෙකුටම ලබා දෙනවා. පොත්පත් නොමිලේ ලබා දෙනවා. නිල ඇඳුම් නොමිලේ ලබා දෙනවා. මේ දහම් පාසල් දෙකේම දරුවන්ට නායක හඳුරුව දෙපළම සලකන්නේ මේ විදියට. මේ මහා වාසනාවන්ත දරුවන් මේ ඔවුන්ගේ විවිධ හැකියාවන් දස්කම් තමයි මේ ඔවුන් අද මේ දවසෙත් ඉදිරිපත් කරන්නේ. ඊළඟට අපි මේ දකින්නේ තවත් තූර්ය වාදක කණ්ඩායමක් ශ්‍රී අභිනවාරාම විහාරස්ථානයේ දහම් පාසලේ තූර්ය වාදක කණ්ඩායම තමයි මේ වෙනත් දැන් අපි දන්නවා තූර්ය වාදක කණ්ඩායමක් කියලා ගොම රෝහණ මහත්මයා පංච තූර්ය වාදනය කියලා කියනවා. ආතත විතත විත තාතත ඝන සිසිල් මේ කියන පංච තූර්ය වාදනයෙන් තමයි මේ තූර්ය වාදක කණ්ඩායම එකතු වෙන්නේ. නමුත් මේ පෙරහැර මංගල්‍යයේදී මම දැක්කා මල් කලබක් අරගෙන මල් එකතු කරගත්ත පුට් කලසක් වගේ හදාගෙන මල් අරගෙන යනවා. මොකද්ද මේ විශේෂත්වය? සෞභාග්‍ය. දැන් මේ පෙරහැර මංගල්‍යයෙන් ප්‍රාර්ථනා කරනවා එක පැත්තක්. මොකද සකල ශ්‍රී ලංකා වාසීන්ටම සෞභාග්‍ය උදා වේවා කියලා. පුන් කලසෙන් අපි ඉස්මතු කරලා පෙන්නන්නේ අපේ සංස්කෘතිය සෞභාග්‍ය. මොකද මේ පෙරහැර මංගල්‍යයේ සෞභාග්‍ය උදා වේවා කියන ප්‍රාර්ථනාව මෙතෙන් සිද්ධ වෙනවා. හැබැයි අනිත් එක බලන්න මේ ආයුපාල සුගුණතිස්ස දහම් පාසලේ බාලිකාවන් මේ තූර්ය වාදක කණ්ඩායමේ අද නිල ඇඳුම මේ නිල ඇඳුමත් මේ අඳින විදියත් දවසින් දවස වෙනස් වෙනවා වගේම සුන්දරත්වයනුත් වැඩි. අද අමුතුම සුන්දරත්වයක් මේ අපි දකින්නේ. අතන හිතා ගන්න හරි අමාරුයි. සාමාන්‍යයෙන් තූර්ය වාදක කණ්ඩායමකට පාසල් තූර්ය වාදක කණ්ඩායමකට දහම් පාසල් තූර්ය වාදක කණ්ඩායමකට තියෙන්නේ එක ඇඳුමක් විතරයි. මේක දවස් 15ට ඇඳුම් 15. ඔව් දැන් අපි දකින්නේ මේ සබරගමු හේවිසි කණ්ඩායම පැල්වත්ත කලා ආයතනයේ සබරගමු හේවිසි කණ්ඩායම තමයි අපි මේ විදියට මේ පෙරහැර මංගල්‍යයට එකතු වෙන්නේ. දැන් මේ සබරගමු ශිල්පී අනිත් එක මේ හොරණෑම පිබින හොරණෑ ශිල්පී ගජගා වන්නම තමයි වාදනය කරන්නේ. දැන් පෙරහැරේ මේ ගජගා වන්නම වාදනය කරනකොටම පිළිපස්සේ ඉන්නේ ඒ ගජගා වන්නමට උරුමකම් කියන ශ්‍රී දලදා මාලිගාවේ ජනරාජා හස්තිරාජයා තමයි මම ඊයේ දවසේදී අසංග මහත්මයාත් එක්කත් කතා කරා. අපි බලාපොරොත්තුෙන් හිටියේ ඊයේ දවසේ පෙරහැර මංගල්‍යයේ ජනරාජා එකතු වෙයි කියලා. වෙනදාට පෙරහැර මංගල්‍යයේ ඉස්සරහින් යන තරිදු හස්තියා වෙනුවට අද ජනරාජා පෙරහැර මංගල්‍යයට යනවා. සබරගමු හේවිසියත් මුල් කරගෙනම සබරගමු හේවිසියෙත් මේ දවුල භාවිතා කරනවා, තම්මැට්ටම භාවිතා කරනවා, හොරණෑම භාවිතා කරනවා. ඒ තාලයට හිස වඩමින් ජනරාජා හරි උජාරුවෙන් අසංගමත් අපිට පේනවා පිටිපස්සෙන් එනවා. වාදයක් තියෙනවා. දැන් හොරණෑමෙන් වාදනය වෙන්නේ ගජගා වන්නමමයි. ජන
මම හිතනවා අද 6 වන මගුල් පෙරහැර දිනයක් කතරගම ඇසළ පෙරහැර මංගල්‍යයේ මේ අපි දකින්නේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට අයත් ජනරාජා ඇතුගේ සම්ප්‍රාප්තිය බොහෝ දෙනෙක් බලාපොරොත්තු වී සිටිය ජනරාජාගේ සම්ප්‍රාප්තිය 1978 අපට ශ්‍රී ලංකාව ජනරාජ්‍යයක් වෙනවා. එයින් වසර 10ක් ගෙවූ තැන 1988 දී තමයි එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මැතිතුමන් ශ්‍රී දළදා මාලිගාවට මෙම ඇතු පූජා කරන්නේ. මෙම ජනරාජ්‍යයක් වීම සංකේතවත් කිරීම නිසා පූජා කිරීම නිසා තමයි මෙම ඇතුළු ජනරාජාගේ නම ලබන්නේ. මෙම ඇතු මුලින් සිටින්නේ දෙහිවල සත්තුද්‍යානයේ දෙහිවල සත්තුද්‍යානයේ සිටිදී අරිට නම. හැබැයි දළදා මාලිගාවට පූජා කිරීමෙන් අනතුරුව ජනරාජා බවට පත් වුණා. හැබැයි වර්ෂ 2000 තමයි ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර කරඬුව වඩම්මන්න වාසනාවන්ත වෙනවා. හැබැයි දඩබ්බරකම් නිසා පොඩ්ඩක් එයින් අනතුරුව අවස්ථාව හිමිුනේ නැහැ. හැබැයි අපි ප්‍රාර්ථනා කරනවා කඳ සිරුදුන් බිමේ සිට මෙවර දළදා මංගල්‍යයේදී දළදා පෙරහැර මංගල්‍යයේදී පෙරහැර කරඬුව මේ තේජවන්ත වූ ජනරාජාට වඩමවන්නට වාසනාව ලැබේවා කියා වර්ෂ 2000න් පස්සේ වඩම්මල නැහැ. හැබැයි මේ වසරේදී අපි ප්‍රාර්ථනා කරනවා වාසනාව උදා වෙන්න කියලා. ඒ වගේම මේ අසංකමාත්ම මේ ජනරාජාගේ මේ දල දෙක ගත්තම අනිත් ඇතුන්ට වඩා තරමක් විශේෂයි. නිකම් මේ ඇහැට දැකපු සැනින් විශේෂත්වයක් පේනවා. මේක තමයි තේජවන්තකම. ජනරාජා කියන්නේ අපේ ලාංකික අපේ සිටින අලි ඇත් පරපුරේ ඉන්න තේජවන්ත ඇතෙක්. ඉතින් මම හිතනවා ජනරාජා ඊටාත්ම තේජවන්ත ලෙස අද 6 වන මගුල් පෙරහැරේ අලි පන්තියේ පළමු නියෝජනය ලෙස ගමන් කරනවා ශ්‍රී දළදා මාලිගාව නියෝජනය කරමින් ඊටාත්ම අභිමානවත් ලෙස. ඊළඟට මේ පෙරහැර මංගල්‍යයේ අපි දකින්නේ බුලත් පදයේ නර්තනය. මේ උඩරට සම්ප්‍රදායට අයත් නර්තනයක්. දැන් උඩරට සම්ප්‍රදායේ රංගනය නළි බුලත් පදය ඉතාමත් සුවිශේෂී රංගනයක්. දැන් අපි සංජු මහත්මයා කියන කතාවක් තමයි බත බුලතින් සරු වේවා. මොකද මේ කියන්නේ? බත බුලතින් සරු වේවා. සෞභාග්‍ය ප්‍රාර්ථනා කරන්නේ විශේෂයෙන්ම මංගල්‍යයෙන් පවත්වන්නේ අපි කල්පිත කියන සඳහන් කළා. අපේ රට කෘෂිකාර්මික කෘෂිකර්මයේ ජීවනෝපාය කරගත් ප්‍රධාන ජීවනෝපාය කරගත් රටක්. එතෙන්දී මේ පෙරහැර සංස්කෘතියත් එක්ක මේ කෘෂිකර්මාන්තයේ අපේ නැගී සිටීම වර්ධනය අපි බලාපොරොත්තු වෙනවා. බුලත් අතක් අරගෙන නේද අපි මගුල් ගෙදර මගුල් කියන්නේ යන්නේ වැඩිහිටියන් සමා කරගෙන යන්නේ බුලත් අතක් අරගෙන. අවුරුද්දට වැඩිහිටියන්ට වඳින්න යන්නේ බුලත් අතක් අතින් අරගෙන. බුලත කියන දේ නාග ලෝකයේ ඉඳලා ආවට නාග ලෝකයේ ඉඳලා ණයා ගෙනාවට මේ අපේ ජීවිතයේ හැම කාර්යයකටම සම්බන්ධ වූ දෙයක්. එහෙමනම් මේ රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ මේ බුලත් පදය රංගනය කරන රංගන ශිල්පීන් රංග ශිල්පීන් කාන්තා පරිබෙත් පැත්තම ඉන්නවා. නැට්ටුවන් සහ නාටිකාංගනාවන් මේ ප්‍රාර්ථනා කරන්නේ එතනත් සෞභාග්‍ය ඒ වගේම අපේ තියෙන ලෙන්ගතුකම හිතවත්කම සහ මංගල ශ්‍රීය මේ හැමදේම අපිට මේ බුලත් පදයේදී දකින්න පිළිවන්කම ලැබෙනවා. විකසිත රංගායතනයේ තමයි බුලත් පදේ ඉදිරිපත් කළේ. ඊළඟට අපි දකින්නේ උඩැක්කි සහ පන්තේරු මිශ්‍ර නර්තනයක්. ඔව්. තාදින් කලායතනය. තාදිත් කලායතනය තමයි මේ පන්තේරු සහ උඩැක්කි මිශ්‍ර රංගනය ඉදිරිපත් කරන්නේ. දැන් පන්තේරු රංගනය එක වෙලාවකට පාපා කිව්වා පත්තිනි දේවිස්ගේ සලඹ වලල්ලා ගත්තේ අතට පන්තේරු වලල්ලා කියලා. මේ පත්තිනි දේවිය නම දින්නට එක් පැත්තකින් පන්තේරු නැටුමේ යෙදෙනවා. දැන් අනිත් පැත්තෙන් උඩැක්කියත් මේ අපිට දිව්‍ය ලෝකයෙන් ලැබුණු තූර්ය භාණ්ඩයක් හැටියට සලකනවා. එහෙනම් මේ දෙවිවරුන් පිනවීම සඳහා දේවතාවියන් පිනවීම සඳහා තමයි පන්තේරුවත් උඩැක්කියත් මේ උපකරණ දෙකම භාවිතා කරන්නේ රංග ශිල්පයේදී. එතකොට මේ උඩැක්කි වාදනය කරමින් රංගනයේ යෙදෙනවා කවි ගායනා කරමින් අනිත් පැත්තෙන් පන්තේරු රංගනය ඉදිරිපත් කරනවා මේ කවි ගායනයම අනුව. දැන් මේ අනුව කතරගම දිවියන් වල්ලි මාතා දෙවඟන බලන්නට යන මේ මංගල ගමනේදී මේ උඩැක්කියේ සහ පන්තේරුව අතින්ගත්
නැට්ටුවන් සහ නාටිකාංගනාවන් දෙවියන්ට ආශිර්වාද කිරීමක් දෙවියන් වෙනුවෙන් වෙන්වුණු නැටුම් අංග දෙක එකට සම්මිශ්‍රණය කළා අපිට දවසේ දකින්නට පිළිවන්කම ලැබෙනවා. ඊළඟට අපි දකිනවා මේ කතරගම පෙරහැරේදී බොහෝ දෙනා හරි ආසාවෙන් නරඹන නර්තන අතර එකක් තමයි කොහොඹ කලේ නර්තනය. මේ පන්තේරු නර්තනයේද පන්තේරු උඩෙක්කු මිශ්‍ර නර්තනයේද පිටුපසින් අපි දකින්නේ මේ පන්තේරු නර්තනයටත් උඩරට වෙස්සැඳුමෙන් භාගයක් උඩරට වෙස්සැඳුමෙන් පුංචි කොටසක් එකතු කරන් තියෙන උඩරට සම්ප්‍රදායට අයත් නර්තනයක් නිසාම අපි ඊළඟට දකිනවා කොහොඹ කලේ නර්තනය. කොහොඹ කලේ නර්තනය මේ කතරගම පැත්තට කතරගම දේවාලයට ආවම තරමක් සුවිශේෂී. ඔව් මේක මේ රණබයිර කලායතනය තමයි මේ කොහොඹ කලේ රංගනය ඉදිරිපත් කරන්නේ. මේක හරි අපූර්වයි. මොකද මේ කොහොඹ කලේ රංගනයේදී තට්ටු කීපයක දැන් ඔය මැද රංගන ඉදිරිපත් කරන නැට්ටුවා තට්ටු හයක් පමණ වූ උස මේ කොහොඹ කලයක් තමයි ඔහුගේ හිස මත සමබරව තබාගෙන රංගනයේ දෙන්නේ. මේක කොයිතරම් අසීරු කාරණාවක්ද කියලා හිතන්න ඕනේ. මොකද මේ තරම් උසට තියෙන කොහොඹ කලය සමබරව හිස මත තබාගෙන කොහොමද මේ රංගනයේ දෙන්නේ? මේ ඊටාමත් අසීරු කටයුත්තක්. මනා පුහුණුවකින් ඊටාමත් සංයමයකින් ඉවසීමකින් කරන්න ඕන දෙයක්. හිස මත දරණුවක් තියෙනවා. ඒ දරණුව මත තමයි මේ තට්ටු ගණනාවකින් යුක්ත කොහොඹ කලය රැඳවි තිබෙන්නේ. කොහොම වුණත් කතරගම නුවර මේ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ දක්වපු පිළිවන්නට අපූර්ව රංගනයන් අතරේ මේ කොහොඹ කලේ රංගනයන් නැත්නම් මේ අපි දෙකට සමබරතාවාදී කියලා කියන්නේ අති විශිෂ්ට රංගනයක් හැටියට තමයි දකින්න පිළිවන්කම ලැබෙන්නේ. ඒ වගේම ඊයේ දවසේ අසංක මහත්මයා ඊයේ දවසේ උඩරට ගැටබෙර වාදනයකට නර්තනයට යෙදුණු නන්දි මිත්‍රට ආයෙත් පෙරේදා වගේම අද දවසේ නීලා හස්තියාගේ අභිමානවත් පුත්‍රයෙක් ලෙස අද උදෑසන අතුපන්දමට විශාල දායකත්වයක් ලබා දුන් නන්දි මිත්‍ර දෙවන නියෝජන ලෙසයි ගමන් කරන්නේ. ඉන් අනතුරු අපි දකින්නේ තාලම් නර්තනය එකතු කරන්නේ විශ්ව කලා ආයතනය තමයි පෙරහැර මංගල්‍යයට. තාලම් නර්තනයටත් වාදනය වෙනවා ගැටබෙරය සහ තම් මැට්ටම දවුල කියන මේ වාද්‍ය භාණ්ඩ ත්‍රිත්වයම. ඊට අමතරව සියලුම රංගන ශිල්පීන් අතේ තියෙනවා තාලම් පොත. දැන් මෙතන සංජු අපි මේ එහෙම දෙයක් හිතන්න ඕන කියන්න ඕන. මේ තාලම් නැටුම කියන දේ අපිට උඩ රටද පහත රටද සබරගමද කියලා කියන්න බෑ. මොකද තාලම් නැටුම පහත රටත් තාලම් නැටුම තියෙනවා. සබරගමුවෙත් තාලම් නැටුම තියෙනවා. උඩ රටත් තාලම් නැටුම තියෙනවා. මේනෝ බැලුවා මේක මුළු සකල ශ්‍රී ලංකාවේම පොදු රංගනයක් විදියට අපිට මේක උඩ රට පහත රට සබරගම කියලා වෙන් කරන්න බෑ. හැබැයි දැන් මේ තාලම් රංගනය අපිට කෙලින්ම උඩ රට තාලම් නැටුම් රංගනයක් කියලා හඳුන්වන්න පුළුවන්. මොකද වාදනය වන වාද්‍ය භාණ්ඩත් එක්ක බලලා. එහෙම නැතුව අපිට මේක උඩ රටට සීමා වුණ නැටුමක්, පහත රටට සීමා වුණ නැටුමක්, සබරගමුවට සීමා වුණ නැටුමක්, එහෙම නැත්නම් නිර්මාණ නැටුමක්. මේ කිසිම විදියකින්වත් අපිට වෙන් කරන්න පිළිවන් කමක් නැහැ. තාලම් නැටුම පොදුවේ ගත් කල ශ්‍රී ලාංකීය ජන ජීවිතයට අනන්‍ය වූ නැටුම් අංගයක්. අපි මතක් කරන්නට ඕනි මේ වගේ පෙරහැර මංගල්‍ය නරඹන්නට මේ පුණ්‍ය භූමියට පැමිණෙන්නට නොහැකි පැමිණෙන්නට අවස්ථාවක් නැති හැකියාවක් නැති අයට දිවසේ සිටම සජීවීව නරඹන්නට පෙරහැර මංගල්‍ය ITV නිෂ්පාදක කණ්ඩායම හරහා POTV නාලිකාංක 94 ඩයලොග් TV නාලිකාංක 19 ඩයලොග් TV වගේම ප්‍රීසෙට් නාලිකාංක 11 ජය TV City Hits කියන නාලිකා හරහා වගේම ITV Facebook පිටුවේ ITV YouTube නාලිකාවේ වගේම තවත් Facebook පිටු ගණනාවකම සජීවීව විකාශය වෙනවා ITV නිෂ්පාදක කණ්ඩායම හරහා. ඒ වගේම විශේෂයෙන්ම රුහුණු මහා කතරගම දේවාලයේ නිල Facebook පිටුවේ නිල YouTube නාලිකාවෙත් මේ සියල්ලම විකාශය වෙනවා. මේ සියල්ලම එක් කරන්නට අපිත් සමග පැතිබර දායකත්වය ලබා දෙමින් එකතු වෙනවා Power Hands Holding ආයතනය. ඒ වගේම අපිත් සමග පැතිබර දායකත්වය ලබා දෙමින් එකතු වෙනවා නැවුම් හැඟුම් වලින් පිරුණු ටියාරා කේක් ආයතනය. ඒ වගේම ගුණ සුවඳ පැතිරෙන ස්වදේශී කොහොඹ ආයතනය. ඒ වගේම මිනිසත්කමේ සුවඳ
වැති පූජා ආයතනය අපිත් සමග අත්වැල් ගන්නවා. ඒ වගේම ලංකාවම එක් කරන ලංකා සෝයි, ඒ වගේම අසම සමපෝෂ මේ සියලු ආයතනවල දායකත්වය, වැතිබර දායකත්වයත් එක්ක තමයි අද දවසේදී මේ දින 15 පුරාවටමත් මේ පෙරහැරම සජීවීව නරඹන්නට ඔබට අවස්ථාව ලැබෙන බව මතක් කරන්නට ඕනේ. ඉන්නතුරු අපි මේ දකින්නේ මංගලම් නර්තනය රිද්ම කලායතනයේ බාලිකාවන් ඉදිරිපත් කරන්නේ මේක මේ උඩරට රැඳුම් කලාවේ හරි අපූර්ව රංගනයක්. පායින් පත් බැරි මේ රංගන ශිල්පී අද පෙරහැර මංගල්‍යයේ අපූර්වට ඔවුන්ගේ නැටුම් ප්‍රතිභාව නැටුම් ඉගෙන ගන්නනේ හරි කියලා අපි මුළු රටටම මුළු ලෝකෙටම පෙන්වන්න ගන්න අවස්ථාවක් හැටියට තමයි මේ දකින්නේ. උඩරට නැටුමේ මංගලම් නර්තනයේ දෙවිවන්නේ සුවිශේෂී ස්ථානයක්. මේ බලන්න මේ රංගන ශිල්පී වෙලාවකට මේ බලන්න දැන් මේ පහතරන් නැටුමේ අපි මේකට කියන්නේ මාලක්කම කියලා. පහතරන් නැටුමේ මාලක්කම. උඩරට නැටුමේ කරන. මාලක්කම කරනම දෙකම එකයි. හැබැයි අනුගන්නේ දෙවිදියට. මේ උඩරට නැටුමේදී කරනම් ගහනවා. හැබැයි පහතරට නැට්ටුවා මේ විදියට ගහන්නේ මාලක්කම. හැබැයි මාලක්කම ගහනකොට නැට්ටුව තරමක් ඇලවෙනවා. පොළවට සමාන්තරව අංශක 45ක් පමණ ඇලවෙලා තමයි මාලක්කම ගහන්නේ. නමුත් කරණම ගහද්දී කෙලි අතට ඉඳගෙන කරණම කඩ ගහන්නේ. මේ කරණම සහ මාලක්කමේ වෙනස තමයි මම මේ අවස්ථාවේ පැහැදිලි කරන්නේ. දැන් මාලක්කම කරණම ගැන අපි කතා කරද්දිම පිටිපස්සෙන් මේ උඩරට නර්තනයේ යෙදෙන රංගන ශිල්පීන්ට ලැබෙන සංගීතයත් සමන් දෙමින් රොහුණු මහා කතරගම දේවාලයට අයිති මද්දු හස්තියා තමයි සක්ක මහත්මයා අපි මේ දකින්නේ. අද 6 වන මගුල් පෙරහැරේ 3 වන නියෝජන ලෙස කඩොල් පරපුර නියෝජනය කරමින් අද මද්දු ගමන් කරනවා. කතරගම ගම්මුදාව වැඩසටහනත් සමග කතරගම මහදේවාලයට පූජා වුණු කතරගම දෙවිහාමුදුරන්ට පූජා වුණු මද්දු හස්තයක් ගමන් කරනවා. අද විශේෂ සිදුවීමක් වෙනවා මහදේවාලයේ කඩොල් ඇතුගේ දල ප්‍රදර්ශනය කිරීමක් සිදු වෙනවා. අද සුවිශේෂී දිනයක්. මම හිතනවා සුවිශේෂී චාරිත්‍ර රැසක්ම ඉටු වන දිනයක් ලෙස අද 6 වන මගුල් පෙරහැර අපට හඳුනන හැකියාව තිබෙනවා. ඉන්න අනතුරුව අපි දකින්නේ මේ සවරම් නර්තනය. රෝහණ මහත්මයා සවරම් නර්තනයයි චාමර නර්තනයයි කියලා දෙකක්ද එකක්ද යන බව මෙතන දැන් අපි මේ පොඩ්ඩක් විග්‍රහ කරගන්න ඕනේ. චාමර සැලුවේ රජවරුන්ට ප්‍රභූවරුන්ට එදා. මොකද සෙමර වල්ගය තමයි සෙමරා හිමාලයේ නැත්නම් ඉන්දියාවේ කඳුපන්ති ආශ්‍රිතව ජීවත් වන සත්වයෙක් සෙමරා. සෙමරගේ වල්ගය උපයෝගී කරගන්නවා සෙමර සලන්නට. සෙමර සලන්නේ රජුගේ 10 නිවන්. නමුත් ඉන්න අනතුරුව මේ තරම් සෙමර වල්ගේ සංඛ්‍යාවක් හොයාගන්න කවදාවත් පිළිවන්කම ලැබෙන්නේ නැහැ. සෙමර වල්ගේ වටිනාකම වැඩි. සෙමර වල්ගය හා සමානවම සකසා ගන්නවා કૃතිමව චාමරය. චාමරනේ මේ ආකාරයට සවරව සකසාගෙන ඒ පෙරහැර සංස්කෘතියට එක් වෙනවා. චාමර මේට වඩා වෙනස්. චාමරය සලන්නේ ඒත් රජවරුන්ට ප්‍රභූවරුන්ට ඔවුන්ගේ 10 නිවාලීම සඳහා. නමුත් මෙතෙන්දී මේ අපි දකින්නේ සවරන් නැටුම මාත්‍රා කලායතනය. දැන් කතරගමටම ස්වේශේෂී වුණු කතරගම පෙරහැර මංගල්‍යය විතරක් නෙමෙයි අපිට දකින්නට ලැබෙන්නේ. නමුත් කතරගමටම ස්වේශේෂී වුණු මොණර නර්තනයේ තමයි අපි දකින්නේ. මේ මොණර නර්තනයේ මේ ඉදිරියෙන්ම ඉන්න රංගන ශිල්පිනිය මම හිතන්නේ අඳුරන රංගන ශිල්පිනියක් ඊට වසර කිහිපයකට පෙර සමාජ ජාල මාධ්‍යවල බොහෝ කතා බහ කළා වුණා. රංගන ශිල්පිනියක් එයාට වැටුණු නම තමයි බොහෝ දෙනා කතා කරපු විදිය තමයි මොණර පැටික්කි. එයා මොණර පැටික්කි කියන නමින්ම අද කලා ආයතනයක් විදිහට මේ නර්තනය පෙරහැර මංගල්‍යයට එකතු කරනවා. ඔව්. දැන් මේ මොණර නර්තනය ඉදිරිපත් කරන්නේ මොණර පැටික්කි කලායතනය. දැන් හරි අපූර්වයි. අත සංජකිය විදියටම මුළු රටක්ම මුළු ලෝකයේ බොහෝ දෙනෙක් කතා බහට ලක් වුණු අවස්ථාවක්. මම හිතන්නේ අදින් පසුව එය තවත් වැඩි වෙයි කියලා තමයි මට නම් හිතෙන්නේ. ඇත්තටම මේ සිනාමුසු මුහුණින් මේ රංගන ශිල්පිනිය ඇත්තටම මොණර පැටික්කියක්ම තමයි. කියන්න තියෙන්නේ මොබයි. හරි අපූර්ව රංගනයක්. ඒ වගේම සංජු තව දෙයක් කියන්න තියෙනවා. අපි හැමතිස්සෙම කතා කරනවා මේ රුහුණු කතරගම මහා දේවාල පෙරහැරේ තියෙන බෞද්ධ මුහුණුව. දැන් පෙරහැරේ දෙවියෝ ගමන් කරන්නේ මේ අහස උසක උඩ තියෙන වියන බලන්න. විදුලි ආලෝක වියන.
මේ විදුලි ආලෝක වියන සකස් වෙලා තියෙන ඡත් වර්ණය. මොකද බෞද්ධ කොටියේ වර්ණවල. බෞද්ධ කොටියේ වර්ණ වලින් සකසුණු මේ විදුලි බුබුලු යට හරියට ඒ කියන්නේ බෞද්ධ දජයේ යට සිට මේ පෙරහැර ගමන් කරනවා. ඒක හරි අපූර්වයි. මේ උඩ දකින්න විදුලි ආලෝක වියන මේ පෙරහැර වීථියට එකතු කරන්නේ හදානෙත් ආයතනය. මේ විතරක්ම නෙමෙයි රෝහණ මහත්මයා ඒ ආයතනය විසින් කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ කිරිවෙහෙර චෛත්‍ය රාජානන් වහන්සේටත් මේ විදියටම බෞද්ධ ආලෝකයේ බෞද්ධ කොටිය විදියට මේ රංගනය මට එකපාරටම මෙවිලා පේන්නේ මොනර නර්තනේ නෙමෙයි මෙතන මට එකපාරටම මට පේනුනේ මේ කතරගම දිහාඳුරන් මේ පෙන්වන්න කරන්න කියලා. මොකද කතරගම දෙවියන්ගේ දෙපැත්තේ ඉන්නේ මේ දෙවි මහන්සලා දෙදෙනා. වල්ලියම්මා සහ දේවානියම්මා. වල්ලියම්මා සහ දේවානියම්මා සමග එකපාරටම කතරගම දෙවියන්ට මේ මැවුනේ කියලා මට හිතා ගන්න බැරි වුණා. මම මේ දිහා තමයි බලාගෙන ඉන්නේ. හරි අපූර්ව නිර්මාණයක්, හරි අපූර්ව රංගනයක්. මේ මොනර පැටි කලායතනේ මේ මොනර නර්තනේ අන්න ඒනම් දකින්න පිළිවන්කම ලැබුණා. රෝහණ මහත්මයා මේ තේවානී අම්මාන් කෝවිල ගැන තේවානී දේවිය ගැන මතක් කරපු නිසාම මට මතක් වුණා මේ තේවානී අම්මාන් කෝවිලේ හිටියාය කියන වේලා ඇතින්න නේද? ඒ පිළිබඳවත් මතක් කරගෙනම අපි බානු පැත්තට යොමු වෙමු. අද මගුල් 6 වන මගුල් පෙරහැරේ සිවුවන නියෝජනය අඩි 8යි අඟල් 8ක් උස බානු ගමන් කරනවා. අද සිවුවන නියෝජනය අපි ඒ වගේ ඔන්න බලන්න පුළුවන් ITV සමාජ පිටුතුලට ගියොත් සමාජ ජාල මාධ්‍ය තුලට ගියොත් ITV ශ්‍රී ලංකා කියලා Facebook පිටුවට ගියොත් පුළුවන් බලන්නට අපි ඔප්පු කරලා දෙනවා සංඝ මහත්මයා ඒ වගේ. ඔව්. අද සිවුවන නියෝජනය සයි ගමන් කරන්නේ සංජු කිව්වා වගේ ආකාරයට තේවානී අම්මා කෝවිලේ රැකවරණ ඉඳලා තිනවා වේලා කියන ඇතෙක් කලගෙඩි 12ක් මේ දලමත තියන්න පුළුවන්. ඉතින් මං හිතනවා කතරගමට හිටපු මහාර්ග සම්පතක්. ඉතින් කඩොල් ඇතුගෙන් පසු වේලා කියලා ඇතෙකුත් ඉඳලා තිනවා, ගෝමරයා කියලා ඉඳලා තිනවා, කරවිලයා කියලා ඉඳලා තිනවා, ඉතින් කදිර කියලා ඉඳලා තිනවා. ඉතින් මං හිතනවා මේ ඒ ඇත්පරපුරේ අද වර්තමාන නියෝජනයක් ලෙසයි අද බානු ගමන් කරන්නේ. තාමත්ම අභිමානවත් ලීලාවෙන් අද බානුගේ පූජා වුණු දෙවි හාමුදුරුවන්ගේ මහා මංගල්‍යයේ ඉතාමත්ම අභිමානවත් ලීලාවෙන් ගමන් කරනවා බානු. ඉතින් මම හිතනවා අද බානු ගමන් කරන්නේ මද්දු සහ කතරගම වාසනාට මැදිව ගමන් කරද්දී අද ඉතාමත් අභිමානයක් ඉක්මතු කරනවා 6 වන මගුල් පෙරහැර. අපි ඊළඟට දකින්නේ මේ කොතල පදයේ නර්තනය මාත්‍රා කලායතනය තමයි පෙරහැර මංගල්‍යයට එකතු කරන්නේ. මේ කොතල පදයේ නර්තනය මෙයත් උඩරට සම්භවයක් තියෙන උඩරට නර්තන සම්ප්‍රදායට අයිති නර්තනයක්. දැන් මෙතන උඩරට වෙස් නැට්ටුවන් නැත්තම් වෙස් බැඳි උඩරට නැට්ටුවන් සහ පායින්පත් පැලඳි උඩරට නාටිකා වෙනවා. මේ දෙගොල්ලම එකට එකතු වෙලා තමයි කොතල පදයේ නටන්නේ. කොතල පදයේ, උලත් පදයේ මේ ආදි වශයෙන් පද ගණනාවක් උඩරට රංගනයේදී ඉදිරිපත් වෙනවා. ඉතින් මේ කොතල පදයේ නාටිකාංගනාවන් පමණක් රඟ දක්වන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම නාට්‍ය ශිල්පී පමණක් එකතු වෙලා රඟ දක්වන අවස්ථාවක් තියෙනවා. මොකද දැන් මේ පෙරහැර මංගල්‍ය. මෙතන නැට්ටුවන් සහ නාටිකාංගනාවන් කොටස් දෙකම එකට එකතු වෙලා හරි අපූර්වට ගමන් තාල උපයෝගී කරගනිමින් මේ කොතල පදයේ රංගනය ඉදිරිපත් කරන ආකාරය තමයි අපිට දකින්නට පිළිවන්කම ලැබෙන්නේ. දැන් මේ කොතල පදයේ නර්තනයටත් යොදාගෙන තියෙන්නේ විස්සදුම් කට්ටලය වගේම පායින්පත් ඇඳුම්. දැන් මේ විස්සදුම් කට්ටලේ මේ පිරිමි විස්සදුම් කට්ටලේ මේ පපුව පිට ප්‍රදේශයේ ආවරණය වෙන මේ අවුල් හැරේට ශරීරයේ නිල උද්දීපනයේ වෙන වග මම යම්කිසි සංග්‍රහවක කතා බහට ලක් වෙන තැන්වල දැකලා
අපි උඩරට නැටුමේ හෝ වේවා පහතරට නැටුමේ හෝ වේවා සබරගම නැටුමේ හෝ වේවා මේ රංගන ශිල්පීන්ගේ නැටුම් මේ ඇඳුම පිළිබඳව හොයන්න ඕනේ. දැන් බලන්න මේ පෙර වාද්‍ය ශිල්පියා යටපෙර වාද්‍ය ශිල්පියාගේ ඇඳුම දිහා බලන්න. මේ ඇඳුමේදී මේ පච්චවඩම ඔහුගේ පපු ප්‍රදේශය දක්වාම තදට ඔතලා තියෙනවා. මේ පපු ප්‍රදේශය දක්වාම තදට ඉතුවම ඊට පස්සේ ඔහුට නොදැනීම ඔහුට යම්කිසි ශක්තියක් ආරෝපණය වෙනවා. මෙවන් බෙරයක් බැඳගෙන බෙරයකට වාදනය ඉදිරිපත් කරන ගමන්ම එවැනි බරක් උසලගෙන දිග ගමනක් යනවා. දැන් ඒ ඇඳුම උපයෝගී කරන්නේ විදිහට. ඊළඟට මේ ඔබ අහපු අවුල් හැරය. මේ අවුල් හැරය නිර්මාණය වෙලා තියෙන්නේ බොත්තම් වැනි මේ මුදු වලට ඊට පස්සේ තංගුස් නූල් වලින් නූල් උපයෝගී කරගැනීමෙන් මුදුවට අමුණලා. දැන් මෙන්න මේ බොත්තම් වැනි ස්ථාන මේ පපුවේ තියෙන නිල උද්දීපනය කරනවා. මේ උද්දීපනයත් එක්කම මේ නිල උද්දීපනය වීමෙන් අමුතු ශක්තියක් අමුතු ධෛර්යයක් දැන් මේ රංගනය පමණක් නෙවෙයි අපි බලන්න ඕන මේ රංගනය හා බැඳුණු මේ නැටුම් ඇඳුම් ආයිතම් වලිනුත් මේ රංගනය තව තවත් වඩා තීව්‍ර කරන්නට රංගදීපනයේ ලෙස ඉදිරිපත් කරන්නට ඔවුන්ට හැකියාව ලැබෙනවා. එයයි මේ අපේ එළ කලා අංගවල අරුමය හැටියට අපිට දකින්න පිළිවන්කම ලැබෙනවා. මේ බලන්න. දැන් ඊට පස්සේ අපිට දකින්න පිළිවන්කම ලැබෙනවා තවත් අපූර්ව රංගනයක්. මේ අපි අර ඊයේත් කතා කළා මේ උඩරට නැටුම් කලාවේන 18 වන්නව ගැන අහලා තිබුණාට කවදාවත් අපි සින්දු වන්නම ගැන නම් අහලා නැහැ කියලා. දැන් අපේ අසංග තමයි කිව්වේ නෑ මේ සින්දු වන්නම මේක පහතරට වන්නවත් විශේෂයෙන්ම මේක මේ දෙවිනුවර මහා දේවාලයේ ආශ්‍රිතව නිර්මාණය වුණු රංගනයක් කියලා. උදේ කතරගම දෙවියන් සමගම අපි ශ්‍රී විෂ්ණු උත්පලවන්න විෂ්ණු දෙවියන් පිළිබඳවත් කතා බහ කරනවා. දෙවෙනිවරදී ශ්‍රී විෂ්ණු උත්පලවන්න දෙවිඳු. ඊට පස්සේ අපි එතනින් එහාට ගිහිල්ලා අපි කතා කරනවා මේ තවත් දෙවිවරුන් පිළිබඳව. ඉතින් ওই විදිහට දැන් මේ අද දවසේ රුහුණු මහා කතරගම දේවාලයේ වාර්ෂික පෙරහැර මංගල්‍යයේ වඩම්ම වාගෙන යන්නේ කතරගම දෙවියන් වුණාට මේ විෂ්ණු දෙවියන් වෙනුවෙන් නිර්මාණය වුණු සින්දු වන්නම අද දවසේ දකින්නට පිළිවන්කම ලැබෙනවා. මෙන්න මේ පෙරහැර මංගල්‍යයේදී. දැන් සින්දු වන්න මේ වාදනය වෙන්නේ පහතරට බෙරේ පනා බෙරේ. නැත්නම් යක් බෙරේ, ගෝෂික බෙරේ, ഘോഷක බෙරේ මේ එක එක නම් වලින් හඳුන්වනවා. හැබැයි තව දෙයක් තියෙනවා සංජු මහත්මයා, අසංග මහත්මයා අපි ඔක්කොම පමණක් බදන්නේ ඔබ කොහොමද කියලා අපි පහතරට මිනිස්සු. පහතරට මිනිස්සුන්ට පොඩි මේ පහතරට බෙරයක් වාදනය වෙනව ඇහෙනකොට ඇඟ නිකන් ලේ උණු වෙලා ඉබේම නිකන් ඇඟ නැට වෙන ගතියක් එනවා. ඒක නිකන් උප්පත්තියෙන් ආපු දෙයක්ද කියලා හිතන්න අමාරු. මම හිතන්නේ අසංග මහත්මයාට ඇති දෙන්නට උත්තරයක්. ඔව් මේ සින්දු වන්නමේ තියෙන අපූර්ව ගායනාවක්. මම හිතන්නේ මේ ගායනා ප්‍රශස්ති ගායනා වෙන්නේ උත්පලවන්න ශ්‍රී විෂ්ණු දෙවි හාමුදුරන් වහන්සේට. ඉතින් මහා දේවාලයේ තමයි මේ සින්දු වන්නම නිර්මාණය වන්නේ. දෙවිනුවර ඒ නාමයත් අපි මේ අවස්ථාවේ සිහිපත් කළ යුතු වෙනවා. සින්දු වන්නමෙන් පස්සේ අපි මේ දකින්නේ කඩු නර්තනයක්. තවමත් සින්දු නර්තනය සින්දු වන්නම. ඉන් අනතුරු අපි මේක කරනවා කඩු නර්තනය තමයි අපි මේ දකින්නේ. ඉතිහාසයට ගියාම අපේ ජාතිය කියලා කියන්නේ අපේ රට බේරගන්න විවිධ ජාතීන් එක්ක සටන් කළ රටක්. ඒ සියල්ලම නියෝජනය කරමින් තමයි කඩු නර්තනය පෙරහැර මංගල්‍යවලට එකතු වෙන්නේ. දැන් මේ අපි කතා කරන්නේ අපි වැඩිපුරම මෙතන ගෞරවයට පාත්‍ර කරන්නේ කතරගම දෙවියන්. දැන් කතරගම දෙවියන් පිළිබඳව කතා කරද්දී යුද්ධයට අධිපති රණකාමී දෙවියෙක් හැටියට තමයි කතරගම දෙවියන් හඳුන්වන්නේ. වර්ණය රක්ත වර්ණය දවස අඟහරුවාදා දවස කතරගම දෙවියන්. කතරගම දෙවියෝ තමයි අසුරය පරාජය කරන්නේ. අසුරය පරාජය කළා සුරයන්ට ජයග්‍රහණය ගෙනෙන්නේ කතරගම දෙවියෝ. ස්කන්ධ. දැන් එතකොට මෙතෙන්දි මේ තවත් පැත්තක් තියෙනවා. අපේ රණකාමීත්වය. අනිත් එක මේ පෙරහැර මුලින්ම සංවිධානය කරන්නේ කතරගම දෙවියන් වෙනුවෙන් පවත්වන්න කියලා අනපනක් ගෙනෙන්නේ දුටුගැමුණු රජු. දුටුගැමුණු රජුව ශ්‍රී ලංකාව එක්සේසත් කළ රජු.
ශ්‍රී ලංකාව එක්සත්යන් කරන්න යුද ජයග්‍රහණ ගණනාවක් ලබා ගන්න සිද්ධ වුණා. මෙතෙන්දී රණකාමීත්වය ඉතා දැඩි ලෙස බලපෑවා. මේකට ආශිර්වාද කළේ කතරගම දෙවියෝ. යුද්ධය ජයග්‍රහණය කරන්නේ. කඩු රංගනය කියන එක මේ අද පුහුණු කතරගම මහා දේවාලයේ මේ පෙරහැර මංගල්‍යයට එක්කිරීම තුලින් එක් පැත්තකින් දුටුගැමුණු මහරජතුමා සිහියට නගනවා, අනිත් පැත්තෙන් රණකාමීත්වයෙන් යුක්ත වූ කතරගම දෙවියන් අපේ සිහියට නැගෙනවා, අනිත් පැත්තෙන් අපේ රණකාමීත්වය පොදුවේ ගත්තම අපේ සිහියට නැවත නැවත ළඟා කරගන්න පුළුවන්කම ලැබෙනවා. අපි ඉන් අනතුරුව දකින්නේ මේ මම පෙරහැර මංගල්‍යයක හරි ආසාවෙන් නරඹන නර්තනයක් තමයි පෞද්ගලිකව වේවැල් නර්තනය. නමුත් අද දවසේ තමයි අපිට ප්‍රථමයෙන්ම කතරගම දේවාලයේ මේ ඇසළ මහා පෙරහැර මංගල්‍ය අද දවසේ තමයි පළමු වතාවට අපි මේ වේවැල් නර්තනය දකින්නේ. ඒකත් එකම අර පුංචි රංගන ශිල්පිනියෙක් ඉන්නවා ඒ ඇතුලෙන් අර දුවගෙන එන එක්කම මේ දේසි පහසු කාර්යයක් නෙමෙයි මේ වේවැල් නර්තනය කියලා කියන්නේ. ඔව් සංජු, මෙතන අපිට ලොකු පාඩමක් කියලා දෙනවා. අපි දැන් මේ බලන් ඉන්නකොට හරි සුන්දරත්වයක් මේක තියෙන්නේ. මේ වේවැල් පැටලෙන්නේ නැතුව කොයි විදියටද මේ දුවලා එක පැත්තකින් ගැට ගහනවා, අනිත් පැත්තට යනකොට සම්පූර්ණයෙන්ම ගැටට ගිහිලා තිබුණු විදියට වේවැල් ටික තියෙනවා. මෙතන අපිට පාඩමක් තියෙනවා. මොකද්ද? අපේ ජීවිතත් මේ වගේ. අපේ ජීවිතවල නොඑක් වෙලා අපට පැටලිලි සහගත තැන් එනවා. හැබැයි අපි ජීවත් වෙන්න ඕන මේ පැටලිලි ඇති නොවන විදියට. පැටලිලි ඇති නොවන විදියට ජීවත් වෙන්න පිළිවන්කම තියෙනවා නම් අන්න එතන ජීවිතේ ජයග්‍රහණය තියෙනවා. මේ බලන්න අපිට මේ පෙන්වන්නේ පටලව ගන්න නැතිව ජීවිතය ජය ගන්න විදිය. මට හිතෙන්නේ එහෙමයි. මේ වේවැල් රංගනය නව නිර්මාණ රංගන ශිල්පයේ එක් පැත්තක් ජීවිතය පටලවා ගන්න නැතිව ජීවිතය හරියාකාරයෙන් ගෙනියන්නේ කොහොමද කියන පාඩම අපිට මේ රංගන ශිල්පීන් කියා දෙනවා කියලා මට එක විදියකට හිතෙනවා. මේ වේවැල් නර්තනය කෙනුලි කලායතනයයි ඉදිරිපත් කරනු ලබන්නේ. මේ කුඩා රංගන ශිල්පීන් නර්තනයේ යෙදීම නර්තනය පෙරහැර සම්ප්‍රදාය අනාගතයට පවරා දීමක් වැනි මේ අපි දකින්නේ කිරිවෙහෙර නෑ. අද පස්වර නියෝජනය අභිනවාරාම විහාරස්ථානයේ අසේල ගමන් කරනවා. අසේලටත් මම හිතන්නේ මේ කලබලයක් නැතුව හිත පටලවා ගන්න නැතුව වේවැල් නර්තනයේ හරි අපූර්වට නරඹමින් ගමන් කරනවාද අසේල ඊටාත්ම අද රක්ත වර්ණයෙන් කල් සුරුතුන්ගේ ජය වර්ණයෙන් අලංකృత වැඳුම් මායි තඹුලින් සැරසලා ගමන් කරනවා. අභිනවාරාම විහාරස්ථානයත් අසේල තමයි ගමන් කරන්නේ. ඉතින් අසේල පිළිබඳව සිහිපත් කරද්දී අසේල නීලා හස්තියාගේ අභිමානවත් පුත්‍රයෙක් ලෙසත් අපිට හඳුන්වන්න හැකියාව තිබෙනවා. ඉතින් අනුරාධා ඇතින්ද අද නොමෙතුණුවත් ඉතාමත්ම අභිමාන ලෙස පෙරහැර සංස්කෘතිය හැඩ කරන හස්තයෙක් ලෙස අපිට හඳුන්වන්න හැකියාව තිබෙනවා. දැන් අපි දකින්නේ දේව ආරාධනා නර්තනය. දේව ආරාධන නර්තනය තමයි මේ විදියට පෙරහැර මංගල්‍යයට එකතු වෙන්නේ. මෙයත් අද දවසේ අද 6 වන දවසේ ශ්‍රේෂ්ඨී දවසක් පෙරහැර මංගල්‍යයට අද දවසේ අලුතින් එක්වුණු අංගයක් තමයි රෝහණ මේ දේව ආරාධනා නර්තනය. දේව ආරාධනා නර්තනය ඉදිරිපත් කරන්නේ ස්වර්ණහංස කලායතනය. දැන් ඇත්තටම දෙවියන්ට ආරාධනා කිරීම අපි දන්නවා. දැන් දෙවියන්ට ආරාධනා කරන අපි දන්න ප්‍රධානම අවස්ථාව තමයි පිරිත් සජ්ජායනාව ආරම්භ කරන්න කලින් දේවත ආරාධනාව තියෙනවා. ඒ කියන්නේ පිරිත් අහන්න එන්න සිළු දෙවියන්ට ආරාධනා කරනවා. ඊළඟට හත් වේලේ පිරිත් සත් දවසේ පිරිත් ඊළඟට දේවත ආරාධනාව දේව කුමාරයෙක් සරසලා දේව කුමාරයෙක් ලව්ව සිදු කරන දේවත ආරාධනාව. දැන් ওই විදිහට අපේ බෞද්ධ සංස්කෘතියේ දෙවියන්ට කරන මේ ආරාධනා අපිට විදින් විට විවිධාකාරයෙන් දකින්න පිළිවන්. අද මේ පෙරහැරේ දකින දේවත ආරාධනාව තමයි මේ අප දුටුවේ. අද 6 වන නියෝජනයේ තරුදු ගමන් කරද්දී මම මෙච්චර දවසක් කිව්වා තරුදුගේ හොඳම යාළුවෙක් ඉන්නවා කැලණියේ කණ්ඩුල කියලා. කැලණියේ කණ්ඩුලගේ හස්තපාලකතුමා අද තරුදුව සමග ගමන් කරනවා උපුල් මහත්මයා. ඉතින් මම දන්නේ
අලියලි යාළුවාට අස්තිපාලකරුත් යාළු වෙලා තියෙනවා. ඉතින් මම හිතනවා ඉතාමත්ම අභිමානිතව ගමන් කරනවා ආයතනයේ ලෙස. අපි කරිදු හස්තියාව දැක්කේ පෙරහැර මංගල්‍යයේ ඊයේ දවසේ වෙනකන් පළමුවටම පෙරහැරේ ගියපු හස්තියාව විදියට. අපි ඊළඟට දකිනවා කෝල් ආට්ටම්. කෝල් ආට්ටම් නර්තන. එය තමිල් නර්තනයක් වෙන්නට ඕනේ. ඔව් මේ තමිල් නර්තනයක්. නමුත් කෝල්ලාට්ටම් නර්තනයේදී උපයෝග කරගන්නේ අපි ලීකෙලිය කියලා කියනවා. අපේ සිංහල භාෂාවෙන් සිංහල නැටුමේ අපි ලීකෙලිය කියනවා. හැබැයි ඊට වඩා මේක වේගවත්. රංගනය වේගවත්. නමුත් උපයෝගී කරගෙන තියෙන්නේ ඒත් ලී දෙක. ලී දෙක කඩවමින් රංගනය ඊටවත් වේගවත් රංගනයක් මේ අර විශේෂයෙන්ම දකුණු ඉන්දියානු ආభాෂය සහිතව ඉන්දියානු රංගන ශිල්පය අනුව නිර්මාණය වුණු අපේ ලීකෙලිය හා සමානවම රංගනයක් හැටියට තමයි හඳුන්වන්න පිළිවන්කම ලැබෙන්නේ කෝල් ආට්ටම් නර්තනය. බලන්න මේ රංගන ශෛලිය අර අපේ ලීකෙලි නැටුමට වඩා වේගවත්ව රංගනයේ දෙමින් හරි අලංකාර දසුනක් අපිටම වපානවා. ඊයේ පෙරහැරට ඩෝල් නර්තනය එක්කල කණ්ඩායම වෙන්නට ඕනේ. ඔව්, මා නිවැරදි නම් කල්පනා කරනවා. ඩෝල් නර්තනය එක්කල කණ්ඩායම තමයි අද විහාර රංගසපුවේ ඊයේ දවසේ ඩෝල් නර්තනයෙන් එකතු වුණු කණ්ඩායම තමයි අද මේ කෝල්ලාට්ටම් නර්තනයෙන් පෙරහැරට එකතු වෙන්නේ. මම හිතන්නේ ඊයේ දවසේ පෙරහැර නරඹපු හුඟ දෙනෙක්ගේ සිද්දක් නර්තන අංගයක් බවට පත් වුණා මේ ඩෝල් රංගනය. ඒ වගේම සමාජ ජාල මාධ්‍යවල ඩෝල් නර්තනය අද වෙනකොට බොහෝ දෙනා නරඹලා තියෙනවා ඊයේ රාත්‍රියේ ඉඳලා මේ මොහොත වෙනකොටත්. ඔව් මම හිතන්නේ ඒ හා සමානවම සමාජ මාධ්‍ය ජාලාවල විතරක් නෙවෙයි අද පෙරහැර නරඹන සජීවීව නරඹන මේ සියලු දෙනාම බොහොම ඕනෑකමින් ඉතාමත්ම ඕනෑකම උද්‍යෝගයෙන් යුතුව නරඹන අංගයක් විදිහට තමයි දකින්න පිළිවන්කම ලැබෙන්නේ මේ කෝල් ආට්ටම් නර්තනය. ඊළඟට අපි මේ දකින්නේ තිස්ස මහා රජමහා විහාරස්ථානයට අයිති කණ්ඩුල හස්තියාව. මම අද දැන් සංජුටත් පුළුවන් ඒක තමයි මම මේ කියන්න හැදුවේ. ඔබත් එක්ක කතා බහට යෙදිලම මේ දවස් කීපය තුළ දැන් මට දැක්ක සැනින් කියන්නට පුළුවන් මේ කවුරුන්ද යන වගේ. තිස්ස මහරාම රාජමහා විහාරස්ථානයත් කණ්ඩුල ගමන් කරනවා. අද ජය අංක 7 කියන ස්ථානයේ තමයි ගමන් කරන්නේ. මම හිතන ස්ථානය මාරු වෙමින් ගමන් කරද්දී ඉතින් අපි කණ්ඩුල ගමන් කරද්දී අපි සිහිපත් කරනවා තිස්ස මහරාම රාජමහා විහාරස්ථානයට අයත් වූ තිස්ස සමන් හස්තියාව මතක් කරනවා. අද සමන් නැති අඩුව තිස්ස සමන් හස්තියා නැති අඩුව පුරවන්නේ කණ්ඩුල හස්තියා. ඊටාත්ම අභිමානවත් ලෙස අද 6 වන මගුල් පෙරහැරේ ගමන් කර සිටිනවා. අපි ඉන්න අනතුරුව මේ දකින්නේ සබරගමු අස්මිනි නර්තනය. සබරගමු අස්මිනි නර්තනය මම දකින ප්‍රථම රසායන කියලා කිව්වොත් මම හිතන්නේ මම නිවැරදි. ඔව් අපේ හිත ගැටිලා නැහැ වැඩිපුරම මේ නර්තනය. මොකද පෙරහැර මංගල් ගණනාවකට අයිඩි විනිශ්වාදන කණ්ඩායම යනවා. පුෂ්ප රංග කලායතනය තමයි මේ සබරගමු අස්මිනි රංගනය ඉදිරිපත් කරන්නේ. අර සබරගමු නර්තනයේදී වාද්‍ය භාණ්ඩ ලෙස උපයෝගී කරගන්නේ දවුල පමණයි. ඉතින් දවුලේ ගයන පදය අනුව මේ රංගන ශිල්පිනියන් හරි අපූර්ව රංගනයක හේලන ආකාරය තමයි අපිට දකින්න පිළිවන්කම ලැබෙන්නේ. ඒ වගේම මේ කොප්පර පන්දම් ගැන ඉතින් අපි කතා කරා. කොප්පර පන්දම ඇයි මේ තරම් විදුලි ආලෝකයේ තියෙද්දි මේ පෙරහැරේ කොප්පර පන්දම් අරන් යන්නේ කියලා. මේක මේ බුදුගැමුණු රජතුමාගේ නියමය. එදා ඒ කරපු නියමයන් ඒ ආකාරයෙන්ම අද කොයිතරම් විදුලි ආලෝකයේ තිබුණත් කොප්පරා පන්දම් එදා වගේම අදත් අරගෙන යනවා. මේ අස්මිනි රංගනය බලන්න ඔබ මෙවැනි රංගනයක් දැක තියෙනවා කියලා. මේ හරි අපූර්වයි. නමුත් මෙවැනි ඇත්තටම දැන් මේ වගේ අලුත් දේ නැත්නම් කාලයේ වැලිතලාවට යටවුණු අපේ රංගන ප්‍රතිභාව මෙවැනි පෙරහැර මංගල්‍යයන් තුලින් දකින්න එළියට එනවා නම් ඒක කොයිතරම් අපූර්වද? ඒ අනුව මම හිතන විදිහට මේ අතරගන්නුවර මහ පෙරහැරේ අනේ කාර්යයක් කරනවා. දැන් අපි කවුරුවත් මේ රංගනය මීට කලින් දැකලා නැහැ. අහලා නැහැ. ඒක අද දකිනවා. මෙයක් එක්තරා අන්දමකට හරි අපූර්ව දෙයක්. අපූර්ව දෙයක්. එයා ඉස්තු වෙන්න ඕන. සජීවී විකාශයක් ලෙස මෙබ පෙරහැර මංගල්‍ය වගේම කතරගම ඓතිහාසික කතරගම දේවාලයේ
පෙරහැර සමයේ සියලු තතු ඔබට ගෙනෙන්නට අපත් සමග අත්වැල් වෙත ගන්නවා පවර් හෑන්ඩ්ස් හෝල්ඩින් ආයතනය. ඒ වගේම ටියාරා කේක් ආයතනය, ඒ වගේම ස්වදේශී කොහොඹ ආයතනය, බැටි පූජා ආයතනය වගේම ලංකාසෝයි සමපෝෂ මේ සියලු දෙනාගේම බැතිබර දායකත්වයෙන් තමයි පෙරහැර මංගල්‍ය සජීවීකරණය යෙදෙමින් ඔබේ ආලින්දියට ඔබේ දෝතර ගෙනෙන්නට අවස්ථාව ලැබෙන්නේ. අපි ඊළඟට මේ දකිනවා භක්තිකාවඩි කණ්ඩායම තමයි මේ දකින්නේ. සූර්යා කලායතනයේ භක්තිකාවඩි රංගනය. මේ භක්තිකාවඩි රංගනය ඉදිරිපත් කරන්නේ බාලිකාවන්, නර්තන ශිල්පිනියන්. ඕනතරම් අපූර්ව අඳුමකින් සැරසිලා ඉන්නේ. මම කියන්නේ පෙරහැරකදී අපේ නෙත් සිත් එකවර පැහැර ගන්න පිළිවන් විදිවන ආකාරයේ අඳුමක් ඔවුන් නිර්මාණය කළා තියෙනවා. ඉතින් භක්තිකාවඩි රැගෙන දෙවියන්ට ආශිර්වාද කරන, දෙවියන්ට උපකාර ලැබුද කරන, දෙවියන් බුද දෙන්න මේ රංගන ශිල්පීන් ගමන් කරනවා. හරි අපූර්ව රංගනයක් ඉදිරිපත් කරනවා. අර කතරගම නුවරදී අපි වෙනදා සාමාන්‍ය වෙලාවට දහවල් කාලේදී කාවඩි නටුත් දකිනවා. හැබැයි ඒ කාවඩි නටුත් වලට වඩා මෙහි යම් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි යම් ප්‍රමාණිකූලභාවයක්, යම් රිද්මයක්, යම් සංවරයතාවයක්, මේ හැමදේම එකට එකතු වෙලා හරි අපූර්ව රංගන ප්‍රතිභාවක් මවල පානවා අපිට අද දවසේ මේ පෙරහැර මංගල්‍යයේ. අර කීපට කියනවා කාවාඩි නැත්තම් කතරගමද කියලා අහනවනේ. කාවාඩි නැත්තම් කතරගමද? එනේ කතරගම කාවාඩි තියෙන්න ඕන. ඔව් ඊළඟට මේ මෝලම් ට්‍රම්පට් සිම්බල් නාදයට සබන් දෙමින් මේ යන්නේ රණවර්ග පරම්පරාවට අයිති දෙනියායේ හරිත. දෙනියායේ හරිත ගමන් කරනවා අද 8 වන නියෝජනය ලෙස අද 6 වන මගුල් පෙරහැරේ තුස්ත රණවක මහතාට අයත් ඒ රණවක පරම්පරාවේ සුප්‍රසිද්ධ අලි පරම්පරාවේ වර්තමාන නියෝජනයක් ලෙස හරිත මේ අවස්ථාවේ ගමන් කරනවා. අපි ආරාධනා කරනවා රුහුණු කතරගම මහදේවාලය අද 6 වන මගුල් පෙරහැරේ සිට මහදේවාලයේ කඩොල් ඇතුගේ දල ප්‍රදර්ශනය කරනවා. ඔබට ඒ දුර්ලභ අවස්ථාව සියසින් දැක බලා ගැනීමේ අවස්ථාව තිබෙනවා. ඒ නිසා ඔබ මේ කතරගම පුද බිමට පැමිණෙනවා නම් මහදේවාලයේදී එම පින්බර අවස්ථාව, ඒ දුර්ලභ අවස්ථාව දැක බලා ගන්න අවස්ථාව තිබෙනවා. කඩොල් පරපුර නියෝජනය කරමින් එදා කඩොල් ඇතු මහදේවාලයේ දුර්ගම ප්‍රතිමා වෙනුවෙන් එම කාර්යය ඉටු කළා. ඒ වගේම කතරගම මහදේවාලයේ ඇත්පන්තිය සිහිපත් කරනවා නම් අතීතයේ සිටි මාරකණ්ඩරම බුදුරාලි විසින් පූජා කර ඇතු, ඒ වගේම ලියෝ ෆර්නෑන්ඩෝ මහතා විසින් පූජා කරපු ඇතු, ඒ වගේම කරවිලා ඇත, ගෝමරයා ඇත, කදිරා ඇත, ඒ වගේම එම ඇතුන් සිහිපත් කරනවා මේ අවස්ථාව තුළ. ඊළඟට අපි මේ දකින්නේ හෝල් මුර නර්තනය. මෙයත් උඩරට සම්ප්‍රදායට අයත් වෙස්තට්ටුව පෙළඳී
වෙස්තට්ටුව පැලදී නර්තන ශිල්පීන් තමයි මේ නර්තනයත් ගෙන එන්නේ පෙරහැර මංගල්‍යයට. කොහොම කම්කාරියෙන් අපිට ලැබුණු දායාදයක් මේ වෙස්තට්ටුව කියලා කියන රෝහණ මහත්මයා. අනිවාර්යයෙන් වෙස්තට්ටුව දැන් වෙස් ඇඳුම. වෙස් ඇඳුම මේක මහා සම්මත රජුරුවන්ගේ ඇඳුම. වත්පත්කේ වෙස් ඇඳුම අඳුනනවා මම දැක්ලා තියෙනවා පොත්පත්වල සක්‍ර දේවේන්ද්‍රයාගේ ඇඳුම. දැන් එවැනි ආසනාවන්ත වූ ප්‍රෞಢ වූ ඇඳුමක් තමයි වෙස් ඇඳුම. නමුත් වෙස්තට්ටුව මේ වෙස්තට්ටුව ත්‍රිවිධ රත්නය තමයි මෙතන නියෝජනය වෙන්නේ. වෙස්තට්ටුවේ කොත බුද්ධ රත්නය, තායින්පත, තායින්පතෙන් ධම්ම රත්නය, ඊට පස්සේ වෙස්තට්ටුව. මේ වෙස්තට්ටුවේ ලෝකල 80ක් එල්ලෙනවා. 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා. සංඝ රත්නය. මේ බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයම විසමත තබාගෙන තමයි මේ ඉදිරිපත් කරන්නේ. මේ උඩරට නටු සම්ප්‍රදායේ අපි උඩරට වෙස් නටුව ගැන කතා කරලා මේ අප දකින්නේ මම හිතන්නේ පෙළ ගැස්මේ සටහන් නොනත් මේ අප දකින්නේ වෙස් නර්තනයක්. මේ කෝල්මුර නර්තනය මොකද කියලා ප්‍රතිසැකයක් තියෙනවා. මේ වෙස් නර්තනය අපි දකින්නේ මොකද? වෙස් නර්තනය අපි කල්පනා කරේ වෙස් නටුව පැලඳ පෙළ ගැස්මේ අපි පෙළ ගැස්මේ පොඩි වෙනසක් තියෙනවා. වෙස් නටුව කෝල්මුර නර්තනයේ කෝල්මුර යාගය. කිව්වනේ කෝල්මුර යාගය. මොකද අපිට හිතා ගන්න අමාරුයි. අපි අසු නටුව දකින්නේ සබරගම. සබරගමුයි අපි කවදාවත් අහලා තිබුණේ නැති නර්තනයක් තමයි ඒ අපිට දකින්න පිළිවන්කම ලැබුණේ. මොකද ඒ වගේම තවත් රංගනයක් යෝ කියන හැඟීම මෙතෙන්දි පහළ වෙනවා. අනේකයි මම කිව්වේ ඕල්මුර නර්තනය වුණාට ඕල්මුර යාගය නෙමෙයි අප දකින්නේ. උඩරට වෙස්සට. හැබැයි ඕල්මුරට වෙදි මේ ආකාරයෙන්ම රංගන ශිල්පීන් රංගනයක් ඉදිරිපත් කරනවා. ඒ වගේම බලන්නේ අඳුම් කට්ටලේ මෙවැනි සමානකමක් තියෙනවා. අනේ හේතුව නිසා කිව්වත් දැන් මේ අප දකින්නේ වෙස්සට රංගනය. අපි ඊළඟට අසංක මහත්මයා මේ දකින්නේ රත්නපුර මහා සමන් දේවාලයට අයත් කණ්ඩොල හස්තියා තමයි අද පෙරහැර මංගල්‍යයට එකතු වෙන්නේ මේ විදිහට. අද 6 වන මගුල් පෙරහැරේ ඉතාමත් අභිමානවත් ලෙස සමන්දෙවි හාමුදුරුවන්ගේ ගමන් දෝලාව වර්තමාන ගමන් දෝලාව දැන් කණ්ඩොල තිස්ස හස්තියා ගමන් කරනවා. වර්ෂ 1992 වර්ෂයේ හිටපු අමාත්‍ය ගාමිණී අතුකෝරළ මැතිතුමන් විසින් වයස අවුරුදු 5ක් තරම් කුඩා වයස තමයි මෙම හස්තියා පූජා කරන්නේ සමන් දේවාලයට. වර්තමාන විට අවුරුදු 38ක් තරම් වයසක සිටින හස්තයෙක් ලෙසයි ගමන් කරන්නේ. ඉතින් සමන්දෙවි හාමුදුරුවන් වැඩම කිරීමේ වාග්ය උදාවන්නේ සමන් දේවාලයේ මෙම කණ්ඩුල තිස්ස හස්තයාට. ඉන්න අනතුරුව මේ 18 සන්නියත් එක්ක කතා බහ කරද්දී 18 සන්නියෙන් අපිට ලැබෙනවනේ විවිධ යාග. ඊට පස්සේ දැන් ඔය 18 සන්නිය ඇතුලේ තියෙනවනේ මේ අපි දකින්නේ නාග ගුරුළු නර්තනය. මේක ඇවිල්ලා 18 සන්නියෙන් අපිට කැඩි ආවා. මේක මෙහෙමත් එකක් තියෙනවා. නාග රාක්ෂ ගුරුළු රාක්ෂ. දැන් නාග රාක්ෂ රංගනය එකක් ගුරුළු රාක්ෂ රංගනය එකක්. හැබැයි නාගයා ගුරුළයි දෙන්න එකට නෙමෙයි නෑ. මොකද නාගයා ගුරුලාගේ ගොදුර බවට පත් වෙනවා. දැන් ඔකට හරි අපූර්ව දේව කතාවක් තියෙනවානේ. ශිව දෙවියන්ගේ ජටාවේ ඉන්නේ නාගයා. එතකොට විෂ්ණු දෙවියන්ගේ වාහනය ගුරුලා. දවසක් විෂ්ණු ශිව දෙවිවරු දෙන්න හමු වෙනවා. එතකොට ශිව දෙවියන්ගේ ජටාවේ ඉන්න නාගයා කිසිම බයක් නැතුව විෂ්ණු දෙවියන්ගේ වාහනය වුණු ගුරුලගෙන් අහනවා, "ආ යාළුවා කොහොමද තොරතුරු?" "ඇයි? නාගයාට බයක් නැහැ. නාගයා ඉන්නේ ශිව දෙවියන්ගේ ජටාවේ." ගුරුලට බය වෙන්න හේතුවක් නැහැ. දැන් අන්න ඒ කතාව මට සිහිපත් වෙනවා. මෙන්න මේ රංගනේ මේක නාග ගුරුළු රාක්ෂස නර්තනය. දැන් ගුරුලත් නාගයත් දෙදෙනා කවදාවත් එකතැන ඉන්න දෙන්නේ නෙවෙයි. නමුත් අද පෙරහැර මංගල්‍යයේදී අර කතාවත් එක්කම මට මේ රංගනය මේ සිහිපත් වෙනවා. පහත රට නැටුම් සම්ප්‍රදායේ අපේ තියෙන රුහුණු නැටුම් සම්ප්‍රදායේ තියෙන ඉතාමත්ම වැදගත් රංගන අවස්ථාවක් හැටියට තමයි මේ රාක්ෂ නැටුම් අපි හඳුන්වන්නේ. ගුරුළු රාක්ෂ, නාග රාක්ෂ දෙකම එකට සම්මිශ්‍රණය කළා අද මේ පෙරහැර මංගල්‍යයේ අපිට දකින්න පිළිවන් කබල වෙනවා. ඒ වගේම මේ
කුරුළු රාක්ෂයාගේ කොණ්ඩේ දැක්කම මට මතක් වෙනවා රිද්දියකුම් යාගේ රිද්දි බිසවගේ කොණ්ඩේ සකස් කරගන්නෙත් මේ විදියට ගොක්කොල වලින්. අපිට තමම රිද්දියකුම් යාගේ රිද්දි නර්තනයක් නම් කතරගම පෙරහැරේ අද දවස් වෙනකන් මුණ ගැහුනේ නැහැ මතකයේ හැටියට. නමුත් අපි හිතනවා අනිවාර්යෙන්ම අපිට රිද්දි නර්තනයකුත් දකින්නට හැකියාව ලැබේවි. අර කුරුළු රාක්ෂයාගේ ගොක්කොල කෙස් ටික දැක්කම රිද්දියකුම් යාගේටත් හිත යනවා මතකයේ යනවා. මේක සාමාන්‍යයෙන් රුහුණු නැටුමේ පහතරට නැටුමේ අංග වස්ත්‍රාභරණ සකස් වෙද්දී බොහෝ විට මේ ගොක්කොල බොහෝ විට උපයෝගී කර ගන්නවා. මුගක් රංගන අවස්ථාවන් වලදී ගොක්කොල උපයෝගී කර ගන්නවා. කෙහෙල් පතුරු උපයෝගී කර ගන්නවා. දැන් ඒක පහතරට නැටුම් කලාවේ තියෙන සුවිශේෂීම අවස්ථාවක් හැටියට තමයි අපිට දකින්න පිළිවන්කම ලැබෙන්නේ. ඊට පස්සේ මේ අපි දකින්නේ සෙන්කටගල දළදා මැදුරේ යුව රජතුමන්. එහෙමත් නැත්නම් අද දවසේදීත් අපි දැක්කා අතුපන්දලම අතු ටික රැගෙන මේ දේවාලයට එද්දී වාසනාඩ පිටුපස්සෙන් ඒ කණ්ඩායමට උපනායකත්වය දරන්නේ උඩරට සිංහරාජා. අද 6 වන මගුල් පෙරහැරේ 10 වන නියෝජනය ගමන් කරනවා කන්ද උඩරට යුව රජුන්ගේ සම්ප්‍රාප්තිය ඉතාමත් අභිමානවත් ලෙස ගමන් කරන අවස්ථාව. මම සංජු අද සිංහරාජාට කන්ද උඩරට සිට මේ රුහුණට පැමිණි සිංහරාජාට අද හොඳම ආගන්තුක සත්කාර බොහොමයක් ලැබුණා අතුපන්දලම සකස් කිරීමේදී. අද වාසනා ඇතුගේ නායකත්වයෙන් එම පෞරාණික චාරිත්‍රය ඉටු කරද්දී අද එහි උපනායකත්වය හිමි වී තිබුණේ සිංහරාජා ඇතුට. ඉතාමත්ම අභිමානවත් ලීලාවෙන් මේ අවස්ථාවේදී අද 6 වන මගුල් පෙරහැරේදී 10 වන නියෝජන ලෙසයි සිංහරාජා ගමන් කරන්නේ. සිංහරාජා කියන්නේ ශ්‍රී දළදා මාලිගාවේ මහා මංගල්‍යයේ දහවල් පෙරහැරේ නිල උරුමකරු. ඉතින් එදා 1990 ගේ මුල් භාගයේදී වවුනියාවේ කච්චුකුලම් ප්‍රදේශයේදී ශ්‍රී ලංකා යුද හමුදාවේ සිංහ රෙජිමේන්තුවට ඉතාමත්ම කුඩා වයසේදී හමු වුණු ඇත්පැටවා තමයි අද මේ ඉතාමත්ම අභිමානවත් ලෙස මෙරට පෙරහැර සංස්කෘතිය හැඩ කරන්නේ. ඔව්. දැන් ඊළඟට අපිට දකින්න ලැබෙන්නේ පහන්සිලු කලායතනයේ උඩරට වෙස් නැටුම් කණ්ඩායම. දැන් මේ නැටුම් කණ්ඩායම ගැන අපි හැමදාම කතා කරනවා. මේ වාද්‍ය ශිල්පීන් පෙරහැරේ ගමන් කරන්නේ පිටුපසට. ඒ වගේම නැට්ටුවන් බොහෝ විට පෙරහැරේ ගමන් කරන්නේ රංගනයේ දෙන්නේ පිටුපසට. පෙරහැරේ ඒ පිටුපස හැරී ගමන් කරමින් උන් කරන්නේ මේ පෙරහැරේ ගමන් කරන පෙරහැරේ වඩම්මවන කතරගමදී හාමුදුරුවන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. අද පෙරහැර මංගල්‍යයේ ඉතාමත්ම වැදගත් අවස්ථාවට තමයි අපි මේ කෙවෙන් මේ මොහොතේදී ලං වෙන්නේ. උඩරට වෙස් නැටුම් ශිල්පී මෙහිදී විශේෂයෙන්ම උඩරට නැටුමේ ගඩගාමන්නම ඉදිරිපත් කරනවා. ඒ වගේම මංගලම් මාත්‍රය ඉදිරිපත් කරනවා. මංගලම් මාත්‍රයේ එන කවි ගායනා වලදී බොහෝ විට කෙරෙන්නේ මේ පෙරහැරේ ගමන් ගන්නා නැත්නම් පෙරහැරේ වඩින කතරගම දෙවියන්ට ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම. මෙන්න මේ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම මැත්තේ පෙරකරුවන්ගේ පෙරවාදන මැත්තේ කතරගම දෙවියන් වඩම්මවන අද වල්ලියම්ම මහා දේවාලය කරා වඩම්මවන මංගල හස්තිරාජයා වාසනා හස්තියා මට ඈතින් දර්ශනය වෙනවා. ඒ වගේම මේ ඉතාමත් වැදගත් මොහොතේ මේ මංගලම් මාත්‍රය ඉදිරිපත් කරන රංගනයේ රංගන ශිල්පී ඔවුන්ගේ උපරිම දක්ෂතාවයන් මේ මොහොතේ ප්‍රදර්ශනය කරනවා. ඒ වගේම මේ අද සුවිශේෂී දවසක් බස්නායක නිලමේතුමන්ගේ පළවන අද මේ 2025 ඇසළ පෙරහැර මංගල්‍යයේ මංගල ගමන බලන්න මේ දර්ශනවල අලංකාරය ITV නිෂ්පාදක කණ්ඩායම සජීවීව මේ ඇසට එකතු කරන අලංකාරය පෙරහැර නරඹන්න මේ පුණ්‍ය භූමියට ඇවිල්ලා ඉන්න ජනතාව වගේම නිවසේ සිට නරඹන්න බුද්ධාලම්බන ප්‍රීතිය කතරගම දෙවියන් කෙරෙහි භක්තිය ඇතිවන ආකාරයට මේ සියලු දර්ශන ITV නිෂ්පාදක කණ්ඩායම ඉතාමත්ම අලංකාර ලෙස සජීවීකරණය යෙදෙනවා. ඒ වගේම මේ සඳහා දායකත්වය ලබා දෙනවා Power Hands ආයතනය. ඒ වගේම ගුණ සුවඳ පැතිරෙන ස්වදේශී කොහොඹ, ඒ වගේම නැවුම් හැඟුම් වලින් පිරුණු ටිආරා කේක් ආයතනය වගේම මිනිසත්කමේ සුවඳ
වැති පූජා ආයතනය ඒ වගේම ලංකාවම එක් කරන ලංකා සෝයි වගේම අසම සමපෝෂණ මේ සියලු දෙනාගේම වැතිබර දායකත්වයෙන් තමයි සජීවී විකාශය ගෙනගෙන ඕන මාත්‍යා වර්තමාන රුහුණු මහදේවාලයේ පස්නාගේ මහා වාසනාවන්ත දෙවිනුවර මහදේවාලයේ දවස පණ්ඩිත පරාක්‍රමබාහු රජතුමාගේ රාජ්‍ය නියමය අනුව එදා දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහදේවාලයේ බස්නායක මෙතුමන් ලෙස කටයුතු කළා. අද වර්තමානයේ දුඩුගමුණු මහා නරේන්ද්‍රයන්ගේ රාජ්‍ය නියමය අනුව අද රුහුණු කතරගම මහදේවාලයේ පෙරහැර මංගල්‍ය කරනවා. එදවස රාජරාජ මහා මාත්‍යවරුන් එදා රජ කරවු රජවරුන් දෙපළකගේ රාජ්‍ය ආඥාව අකුරටම ඉටු කරන් ලැබීම මම හිතන්නේ ජීවිතේ ලද මහා භාග්‍යයක් නිශාන් ගුණසේකර බස්නායක මෙතුමා. භාග්‍යයක් වගේ වාසනාවක්. මම හිතන්නේ මේ වාසනාව බස්නායක නිලමේතුමාට පමණක් නෙවෙයි. ඒ වාසනාව රුහුණු ප්‍රදේශවාසීන්ට පමණක් නෙවෙයි, කතරගම ජනතාවට පමණක් නෙවෙයි, සකල ශ්‍රී ලංකා වාසීන්ටම ලෝක වාසීන්ගේ වාසනාවක් කියලායි මට නම් හිතෙන්නේ. දැන් අපි දකිනවා කතරගම මහා පුදබිමේ පින්සාර දසුන මංගල ඇත්හාමි ලෙස රුහුණු කතරගම මහදේවාලයේ කතරගම වාසනා ඇතු මේ අවස්ථාවේ දෙවියන් වැඩම කරවන පින්බර අවස්ථාවයි අප මේ අවස්ථාවේ දකින්නේ. ආදිවාසීන් පෙරහැරේ ගමන් කරනවා. ආදිවාසීන්ට චාරිත්‍ර ගණනාවක් තියෙනවා පෙරහැර මංගල්‍ය ඉටු කරන්න. විශේෂයෙන් මහා පෙරහැර මහා දේවාලයේ ප්‍රධාන වාහල් කඩින් නික්මෙන මොහොතේදී ආදිවාසීන් අසින් බොහෝ චාරිත්‍ර ගණනාවක් ඉටු කරන්න තිබෙනවා. ඒක එන්න දෙන්නේ නැහැ. නමුත් ඒ වෙලාවේ බස්නායක නිලමේතුමාගෙන් ලැබෙන පුද පඳුරු අරගෙන ඊට පස්සේ කතරගම දෙවියන්ට ආශිර්වාද කරමින් පසුපසට ගමන් කරමින් ආශිර්වාද පුද කරමින් ගෞරවය පුද කරනවා. මේ නඩත්තු පළකදී වැයෙන වීරපදේ අනුව සලු වඩා දෙවියන් වහන්සේට ආශිර්වාද කිරීමේ අනතුරුව තමයි මේ නඩත්තු වලින් ගෞරව බොහොමත් ලැබ දෙවියන් වහන්සේ පෙරහැරේ ඉදිරියට ගමන් කරන්නේ. මේක කතරගම නුවර රුහුණු මහා කතරගම දේවාල මහා පෙරහැරටම ආවේනික වූ චාරිත්‍රාක් ඇටියට තමයි අපිට දකින්නට පිළිවන්කම ලැබෙන්නේ. ඒ වගේම අපි මේ දකින්නේ ආදිවාසී නායක තුමන් මේ හද සොරිඳුන් පිටමත තබාගෙන පැමිණෙන වාසනාට හද සොරිඳුන්ට ගරු කරමින් වන්දනාමාන කරමින් පෙරහැර අවසන් වෙනතුරුම යන ගමන. දැන් ඊළඟට අපිට දකින්න පිළිවන්කම ලැබෙන්නේ සංජු අව්වතු, මුරාතු, සේසත්, කොඩි, ඒ වගේම මුතුකුඩ මේ ආදී සියලු දේම රැගෙන ඒ ගෞරවය මැද මේ අපි සඳහන් කර නඩත්තු බලකදී සිදුවන ක්‍රියාපටිපාටිය මේ බස්නායක නිලමේතුමා මේ ආකාරයට අද පෙරහැරට මුල්වරට එක් වී තිබෙන ආකාරය තමයි අපිට දකින්න ලැබෙන්නේ. රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් දිශාන් වික්‍රමරත්න කුසේකර මැතිතුමන් අද පෙරහැරේ ගමන් කරනවා. ඒ වගේම ඊට පසුපසින් අධිකාරම් නිලමේ දයානන්ද අධිකදුරුවන් මේ ආරක්ෂාව කරගෙන ගෞරවය පුද දෙමින් බස්නායක නිලමේතුමා තම පිරිවර සමග ගමන් කරන අතරවාරයේ ආලත්ති අම්මාවරුන් මේ අද තම ගෞරවය පුද දෙමින් ඒ වගේම මහා දේවාලයේ කපු මහත්වරුන් මේ සියලු කටයුතු ඉටු කරමින් සිද්ධ කරමින් පෙරහැර ගමන් කරනවා. ඒ වගේම අපි මේ දකින්නේ නඩත්තු පොලේදී සිදුවෙන කාර්යය මේ චාරිත්‍රය මේ නඩත්තු පොළවල් සාමාන්‍යයෙන් අපි මෙහෙම ගත්තොත් දැන් අපි වියත් වලින් රයන් වලින් කියනවාට වඩා සමාජය දන්නේ මීටර් වලින් කිව්වොත් මීටර් 10න් 10ට වගේ නඩත්තු පොළවල් මේ විදියට මුළු පෙරහැරේම තියෙනවා. මේක විශේෂ චාරිත්‍රයක්. මේ පෙරහැර මංගල්‍යයටම කතරගම පෙරහැර මංගල්‍යයටම ආවේනික චාරිත්‍රයක්. ඒ කියන්නේ සංචු මේ පූජා නගරයක් වීමට කලින් මේ නගරේ තිබුණු මඩම් නැත්තම් එදා කාලේ අපේ උදවිය ඇවිල්ලා නැවතුණු ස්ථාන මඩම් තිබුණු තැන්වල මෙන්න දැන් කතරගමදී හාමුදුරුවන් අප ඉදිරියෙන් ඔබ ඉදිරියෙන් ගමන් කරන මොහොත උතුම් වූ කතරගම දෙවි හාමුදුරුවනේ ඔබ වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව ලැබී මුළු රුහුණටම මුළු රටටම මුළු ලෝකයටම මුළු ලෝකවාසීන්ටම සාමය සතුට සෞභාග්‍ය උදා වේවා. ඉමහත් සතුටින් යුතුව ඔබ වහන්සේ ගමන් ගන්නා වූ මේ මොහොතේදී සුවඳ බලින් සුවඳ දුමින් සුවඳ පැනින් ඔබ වහන්සේ නහවන්නම් පුද දෙන්නම්. ඔබ වහන්සේගේ ආශිර්වාදයෙන් අපටත් රටටත් ලෝකයටත්
සියලු දෙනාටම සෞභාග්‍යම උදා කරලන් ශක්තියෙන් මුදා හරින්න උතුම් දේවයානනි කියා අපි මේ මොහොතේදී ප්‍රාර්ථනාවන් විශ්වසිත කරනවා. දැන් කතරගම දී හාමුදුරුවන් මේ අප ඉදිරියෙන් ඔබ ඉදිරියෙන් ගමන් ගන්නා මොහොතින් පසුව අපට දකින්ට පිළිවන්කම ලැබෙන්නේ සදහවතුන් වහන්සේ පිටුපසින් ගමන් කරන ආකාරය. මේ සදහවතුන් අත දකින්ට පිළිවන්කම ලැබෙන්නේ මල් පිරවුණු භාජන. මේ මල් වලින් වහන්සේ පුද දෙනවා. ඒ වගේම ඉන් අනතුරුව අපිට දකින්න පිළිවන්කම ලැබෙන්නේ මේ ද්‍රවිඩ ප්‍රතිමතුන්, Hindu ප්‍රතිමතුන්, ඕන ස්කන්ධ දෙවියන්. කතරගම දෙවියන් නඳුන්වන්නේ ස්කන්ධ දෙවියන් ලැබෙන. ස්කන්ධ දෙවිඳුන්ට පූජෝපහාර පිණිස ඒ ගායනා ඉදිරිපත් කරමින් ඔවුන් මේ පිසුපසින් තමන්ගේ භක්තිය ප්‍රකාශ කරමින් ගමන් කරන ආකාරය තමයි ඊළඟට අපිට දකින්නට පිළිවන්කම ලැබෙන්නේ. ඒ වගේම මේ පෙරහැර මංගල්‍යයේ අවසාන අන්ගේ විදියට වචන්ගේ ගායනා කරන අය දකින්නවත් සමගම මේ පෙරහැර මංගල්‍යයේ නායකත්වයේ මූලිකත්වයේ ගනිමින් කිරිවෙහෙර රජමහා විහාරස්ථානයේ විහාරාධිපති රොහුණු මාගම්පත්තුවේ ප්‍රධාන සංඝනායක අතිපූජ්‍ය කොබබක ධම්මින්ද නායක ස්වාමින් වහන්සේ, ඒ වගේම අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිපති රොහුණු මාගම්පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක කපුගම සරණතිස්ස නායක ස්වාමින් වහන්සේ වගේම රොහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ තැන්පත් ඩිෂාන් ගුණසේකර මැතිතුන්ටත් මේ පෙරහැර මංගල්‍යයේ